අපි මේ පන්තිය 2026 උසස් පෙළ ලියන ඕනම කෙනෙක් වෙනුවෙන් තමයි විවෘත කරලා තියෙන්නේ. ඒතර මේක මගේ දැනට පවත්වන මාතර තංගල්ල ගාල්ල ෆිසිකල් පන්තිවල සම්බන්ධයක් නැහැ. ෆිසිකල් පන්ති වලට සම්බන්ධ වෙන අයට කැමති නම් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒකේ මම ෆිසිකල් පන්ති වල ගැන මොනවක්වත් කිව්වෙත් නැත්තේ. මේක වෙනමම වැඩපිළිවෙලක් කියන්නේ. මේකට සම්බන්ධ වෙලත් Tamanට පුළුවන් උසස් පෙළ ලොකු දෙයක් කරගන්න. ඒක විශේෂයෙන් අපි හිතමුකෝ එක සැරයක් විභාගෙ ලියපු කට්ටිය ඉන්නුනේ පරික්ෂා එකේ. ඒ අයට ප්‍රශ්න පත්‍ර වලින් දැන් ගොඩක් තැන්වල කරන ප්‍රශ්න පත්‍ර වල තියෙන විශේෂ ලක්ෂණය තමයි මාස 6කින් සෙප්ටි ඔහොමකට දානවායි ඔහොම කියලා මොනවා හරි සරල කොටසක් අල්ලගෙන තමයි වැඩ කරන්නේ. මේ ක්ලාස් එකේ එහෙම එකක් නැහැ. සම්පූර්ණයෙන්ම පටන් ගත්ත දවසේ ඉඳන්ම විභාග මට්ටමට අදාළව ටාගට් එකක් අරගෙන තමයි කරන්නේ. මේකේ තියරි සාකච්ඡා කිරීමක් කරන්නේ නැහැ. කාට හරි තියරි පාඩම් අවශ්‍ය වෙනවා නම් ඒකට අපිට ඇඩ්මින් සම්බන්ධ කරගෙන WhatsApp group එක හරහා අවශ්‍ය පාඩම් ගන්න පුළුවන්. ඒතකොට මේ පන්තිය මේ මාසේ අපි සම්පූර්ණ නොමිලේ පවත්වලා ලබන මාසේ ඉඳන් මුදලක් යටතේ තමයි පන්තිය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මට දැනගන්න ඕනේ ඔයගොල්ලෝ දැන් මෙතන ෆිසිකල් පන්ති වල ඉන්න කට්ටියත් මම දන්න නමුත් තියෙනුනේ. ඒ කට්ටියන්ටත් එහෙම මේ පන්තියට සම්බන්ධයක් නැහැ. තියරි ෆිසිකල් ක්ලාස් වල ප්‍රශ්න පත්‍ර මේකේ සාකච්ඡා කරන්නෙත් නැහැ. මේකේ ප්‍රශ්න පත්‍ර ෆිසිකල් වල සාකච්ඡා කරන්නෙත් නැහැ. මේක ඕනම කෙනෙකුට විවෘත කරපු පන්තියක් නිසා කාට නම් අවශ්‍ය කෙනෙකුට එන්නත් පුළුවන්. ඊටසේ එහෙම එනවා නම් එන අයට වෙනම ඒ කියන්නේ අපි හිතමුකෝ මව් ගන්න ප්‍රශ්න ඇඩ්වාන්ස් වැඩි කියලා. ඒ කියන්නේ තමන්ගේ විෂය දැනුම මදි කියලා හිතමුකෝ. එහෙනම් එයාට පුළුවන් ඒ පාඩම් වලට අදාළ තියරි පාඩම් අරගෙන ඒවා අධ්‍යයනය කරමින් මෙතෙන්ට සම්බන්ධ වෙන්න. නැත්නම් අර මේ වගේ මාස 6කින් බොරුවට පාඩම් උගන්වන්න කොටසක් වෙන් කළා කාලය වෙන් කළා බුරුමේ පොඩි ප්‍රශ්නයක් දෙකක් සාකච්ඡා කරන එක කිසිම තේරුමක් නැහැ. ඒ නිසා මේක සම්පූර්ණ ටාගට් කරන්නේ ප්‍රශ්න පත්‍ර සඳහාමයි. ඕන එකක් ගන්න පුළුවන් මේකට සම්බන්ධ වෙලා ඕනම කෙනෙකුට Tamanට අවශ්‍ය වෙන උමනාව විතරයි. තියරියට සමගාමීව Tamanට හැකියාව තියෙන අවශ්‍ය විදියට සම්පූර්ණ කරගන්න. ඔක තමයි පන්තියේ කෙරෙන වැඩපිළිවෙල. ඔයගොල්ලන්ට මොනවා හරි ඉස්සෙල්ලම ගැන ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැත්නම් අපිට කෙලින්ම ඔයගොල්ලෝ ඒ අතරේ මට chat එකක් දාන්න පුළුවන්. එහෙම කොහොමද ඒ කරන්නේ කියලා. ඔක තමයි පන්තියේ වැඩපිළිවෙල. අපි එහෙනම් ප්‍රශ්න ආරම්භ කරන්න හදන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට ඒ අතරේ අහන්න පුළුවන් මගෙන්. රයිට්. මේකේ ප්‍රශ්න පත්‍රය හදන්නෙත් අපි මෙහෙමයි. මේ ආවට ගියාට ප්‍රශ්න ඇතුළත් කරන්නේ සිලබස් එක කවර් වෙන විදියට තමයි හැම ප්‍රශ්නයක්ම එන විදියට තමයි හදලා තියෙන්නේ. කියන්නේ වටපිටාවත් එක්ක තමයි එතකොට අපිට කතා කරන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කරමු. බලන්න ස්පාර්ක් ෆ්ලෝ ෆස්ට් පේපර් එක ජයග්‍රහණය කරන A level exam එකේ පළවෙනිම ප්‍රශ්නය. බලන්න. මෙහෙමයි කියන්නේ. බැක්ටීරියාවල ශ්වසන මධ්‍යස්ථානය වන්නේ. එතකොට බැක්ටීරියාවල ශ්වසන මධ්‍යස්ථානය ගැන අපි මෙන්න මෙහෙම කතා කරමුකෝ. බැක්ටීරියා ගත්තට පස්සේ අපි දන්නවා බැක්ටීරියාවල සෛලීය සංවිධානය ප්‍රාග්නස්ටිකයි. බැක්ටීරියාවල සෛලීය සංවිධානය ප්‍රාග්නස්ටිකයි. ප්‍රාග්නස්ටික නිසා අපි දන්නෝ කිසිදු බැක්ටීරියාවකට සංවිධානයේ වෙච්ච නෂ්ටයක් දකින්න හම්බෙන්නේ නැහැ. සංවිධානයේ වෙච්ච නෂ්ටයක් දකින්න හම්බෙන්නේ නැති නිසා මේ කට්ටියන්ගේ පටලමේන්ද්‍රිකා දකින්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රාග්නස්ටිකයි. ඒ නිසා ඒවට අනන්‍ය වෙච්ච ලක්ෂණ තමයි සංවිධානය වෙච්ච නෂ්ටයක් නැහැ. ඒ වගේම සංවිධානය වෙච්ච නෂ්ටයක් නැති අතරේ පටලමේන්ද්‍රිකා දකින්න හම්බෙන්නේත් නැහැ. පටලමේන්ද්‍රිකා දකින්න හම්බෙන්නේත් නැහැ. නිසා පටලමේන්ද්‍රිකා නොමැත. පටලමය ඉන්ද්‍රිකා දකින්න හම්බෙන්නේත් නැහැ. අපි දන්නෝ ශූනස්ටිකයන් ගත්තට පස්සේ ශ්වසන මධ්‍යස්ථානයේ විදිහට ක්‍රියාත්මක වන්නේ දිත්ත පටලමය සෛලීන්ද්‍රිකාවක් වන මයිටොකොන්ඩ්‍රියා. හැබැයි මේ පටලමේන්ද්‍රිකා නැති ලක්ෂණය නිසා බැක්ටීරියාවන්ට අවශ්‍ය වෙන ශ්වසනය මයිටොකොන්ඩ්‍රියා හරහා පවත්වා ගන්න බැරි වෙනවා.
ඒ නිසා බැක්ටීරියාවල ශ්වසනය සඳහා මෙන්න මේ බැක්ටීරියා සෛලය මෙහෙමනම් අපි දන්න බැක්ටීරියා සෛලයේ බාහිරින්ම බොහොමයක් බැක්ටීරියාවල දකින්න හම්බෙනෝ ප්‍රාවරයක් තියෙනවා. ඒ ප්‍රාවරයට ඇතුළතින් සෛල බිත්තියක් දකින්න හම්බෙනවා. මේ සෛල බිත්තිය මම දැන් මේ අඳින්නේ. ප්‍රාවරය හැදිලා තියෙන්නේ පොලිසැකරයිඩ් වලින්. මේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ පෙප්ටිඩෝග්ලයිකන් වලින්. මෙන්න සෛල බිත්තිය. මේක ප්‍රාවරය. මේක සෛල බිත්තිය. සෛල බිත්තියටත් ඇතුළතින් අපි දන්නෝ තියෙනවා ඒක ශූනස්ටික ප්‍රාග්නස්ටික කියන සෛල දෙගොල්ලන්ටම පොදු ව්‍යුහයක්. මම මේ කොළ පාට පෑනෙන් අඳින්නේම ව්‍යුහය. මේ ව්‍යුහයට අපි නමක් කියනවා ප්ලාස්මා පටලය කියලා. එහෙම නැත්නම් සෛල පටලය. මේක ප්ලාස්මා පටලය. දැන් ඔන්න මේසෝම පිහිටන හැටි තමයි කියලා දෙන්න හදන්නේ. මේ ප්ලාස්මා පටලය තුල යම් යම් ස්ථාන වලින් සෛල ප්ලාස්මය කියන්නේ මේ සෛල හිස් අවකාශය තියෙනනේ. සෛල ප්ලාස්මයට මේ වගේ අවතලණය වෙනවා කියන්නේ සෛල ප්ලාස්මය ඇතුළට මෙහෙම නිරලා ගිහිල්ලා තියෙනවා. සෛල ප්ලාස්මය ඇතුළට මේ වගේ නිරලා ගිහිල්ලා නිර්මාණය වෙලා තියෙන මෙන්න මේ ව්‍යුහයට තමයි අපි කියන්නේ මොනව කියලාද? මීසෝසෝම කියලා. එහෙනම් මීසෝසෝම තමයි ප්‍රාග්නස්ටිකයන්ගේ ශ්වසන මධ්‍යස්ථානය වන්නේ. නම් මේක තමයි ශ්වසනය කරන්නේ. ශූනස්ටිකයන් මයිටොකොන්ඩ්‍රියා වලින් ශ්වසනය කරනකොට ප්‍රාග්නස්ටික කවුද? බැක්ටීරියා ඒ වගේම තව කාණ්ඩයක් කියනුනේ සයන බැක්ටීරියා කියලා. ඒද කට්ටියන්ගේ ශ්වසන මධ්‍යස්ථානයේ විදියට මේසෝම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ අංක 3. ඒතර අපිට කිසිසේත්ම මයිටොකොන්ඩ්‍රියා මේකට උත්තරයක් වශයෙන් ගන්න බෑ. රයිබෝසෝම කාණ්ඩ දෙකේම දකින්න හම්බෙනවා. අපි දන්නවා මයිටොකොන්ඩ්‍රියා සායු ශ්වසනය සහිත මේ සමාවෙන්න ශූනස්ටික ජීවීන්ගේ සෛලීය ශ්වසන සිදු කරන මධ්‍යස්ථානයේ ලෙස ක්‍රියා කරනකොට රයිබෝසෝම ක්‍රියාත්මක වෙනවා ප්‍රෝටීන සංශ්ලේෂණ මධ්‍යස්ථානයේ. එතකොට රයිබෝසෝම ප්‍රාග්නස්ටික වෙන බැක්ටීරියාවල තියෙන කුඩා රයිබෝසෝම වර්ගයක් වන 70S රයිබෝසෝම වෙනකොට ශූනස්ටිකයන්ගේ තියෙනවා 80S රයිබෝසෝම. ওই දෙක තමයි එතකොට වෙනස වෙන්නේ. හරි නේද? ප්ලාස්මීඩ කියලා කියන්නේ බැක්ටීරියාවල තියෙන විශේෂ වෘත්තාකාර DNA අණුවක්. ලයිසෝසෝම තියෙන්නේ ශූනස්ටිකයන්ගේ ඒකත් පටලමේන්ද්‍රිකාවක්. අපි සාමාන්‍ය විහාරයකට කියනනේ සියදි විනාශක මලු කියලානේ. අපේ ඉස්සරහට කතා කරන ඒකේ තියෙන ප්‍රබල ජල විච්ඡේදක එන්සයිම. ඒ කියන්නේ ජීරක එන්සයිම. ජල විච්ඡේදක එන්සයිම කියලා කියන්නේ පහසුවෙන්ම ජීර්ණය කළා අපි දන්නෝ ඩිම්බයක් ශුක්‍රාණුවක් සමග එකතු වෙන මොහොතේ ශුක්‍රාණුවේ කෙලවර ලයිසෝම තියෙනවා. ඒක බින්දිලා ඩිම්බේ පටලැවි සිදු කරනවා. එතකොට තමයි ඩිම්බේ ශුක්‍රාණුව අතර ගිල සංසේචනය වෙන්නේ. ඊට අමතරව කවදා හරි සෛලය වයසට ගියාට පස්සේ සෛලය මිය යෑම සඳහා අවශ්‍ය වෙන එන්සයිම් නිකුත් කිරීම කරන්නේත් ලයිසෝම පටලය බිඳිලා. ඒ නිසානේ ඒකට සීදි විනාශක මලු කියන්නේ. එහෙනම් ඔන්න මම ලොකු විස්තරයක් මේකට පැහැදිලි කරා. ඒ අනුව පළවෙනි එකට පිළිතුර වන්නේ අංක 3. දැන් අපි යමු දෙවෙනි ප්‍රශ්නේ කරන්න. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා දිලීරවල ලාක්ෂණික ගුණයක් වන්නේ පහත කුමක්දයි කියලා. දිලීරවල ලාක්ෂණික ගුණයක් කියන්නේ දිලීරවලට සුවිශේෂී වෙන්න ඕනේ. කියන්නේ දිලීර සම්බන්ධ අනිවාර්ය ගුණාංගයක් වෙන්න ඕනේ. දිලීර සම්බන්ධ අනිවාර්ය ගුණාංගයක් විදියට බලමු මේ උත්තර පහෙන් හරි එක මොකක්දයි කියලා. පළවෙනි එක තමයි දීලා තියෙන සියල්ලම බහුසෛලික වීම. මට කියන්න හැම දිලීරයක්ම බහුසෛලිකද? නැහැනේ. සමහර දිලීර ඒකසෛලිකයි. ඒ කියන්නේ තනි සෛලයකින් හැදිච්ච දිලීරත් ඉන්නෝ. තවත් දිලීර බහුසෛලිකයි. සෛල එකකට වඩා වැඩි සංඛ්‍යාවකින් ඒවත් තියෙනවා. මට කියන්න ඔයගොල්ලොන්ට මතක් වෙනව නම් ඉතා ප්‍රසිද්ධ අපේ විෂය නිර්දේශයේ තියෙන ඒකසෛලික දිලීරය මොකද්ද? අපේ විෂය නිර්දේශයේ තියෙන ප්‍රධානම ඒකසෛලික දිලීරය තමයි යීස් කියන්නේ. එහෙම නේද? යීස් වල විද්‍යාත්මකව අපේ සිලබස් එකේ අවස්ථා කිහිපයකදීම විභාගයට ලියන්න ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකසෛලික දිලීරයක් තමයි යීස් කියන්නේ. ඒකසෛලික දිලීරයක් තමයි යීස් කියන්නේ. යීස් වල විද්‍යාත්මකවත් අපි අදම පාඩම් කරගනිමුද? මොකද අවුරුදු 2ක් 3ක් තිස්සේ විභාගයට මේක ලියන්න ඇවිල්ලා තියෙනවා. සැකරොමයිසිස් නේ ස්පෙල් කරන්න. සෑ කියනකොට SA
ක කියනකොට ඩබල් C H A, රෝ කියනකොට R O, මයි කියනකොට M Y, සිස් කියනකොට C E S. සැකරොමයිසිස්. සෙරවිසි A. C E R E V I S I A E. සෙරවිසි A. සැකරොමයිසිස් සෙරවිසි A කියන්නේ කාටද? ඒක සෛලික ඊසල විද්‍යාත්මක නාමය. බහුසෛලික කට්ටිය ඕන තරම් ඉන්නෝනේ. උදාහරණ සෑහෙන්න තියෙනවා. මොනවද? පාන් මත හැදෙන පිස් අපි කියන්නේ ඒකට මියුකර් කියලා. ඊට අමතරව පෙනිසිලියම්, ඇගරිකස් කියලා කියන්නේ හතු වලටනේ. මේ වගේ ඒව බහුසෛලිකයි. මේ විද්‍යා නම් නිසා තමයි යටින් ඉරි ගහන්නේ. හරි නේද? එහෙනම් පළවෙනි වාක්‍ය දැන් අපිට ප්‍රතික්ෂේප කරන්න වෙනවා. හේතුව හැම දිලීරයක්ම ඒකසෛලික සමාන හැම දිලීරයක්ම බහුසෛලික නැහැ. ඒකසෛලික දිලීරත් ඉන්න උදාහරණ වශයෙන් කවුද? යීස්ලා. එහෙම නැත්නම් එයාගේ විද්‍යාත් නාමය මොකද්ද? සැකරොමයිසිස් සෙරවිසියේ. හරිද? දැන් බලමු දෙවෙනි එක. දෙවෙනි එක අපෙන් අහනෝ සියල්ලම සූත්‍රිකාකාර අතුබෙදෙන්නන් වීම. හැම දිලීරයක්ම සූත්‍රිකාකාරද? නැහැ. ඒකසෛලික දිලීර සූත්‍රිකා නැහැනේ. දැන් ඊසෛලයක් අපි සාමාන්‍යයෙන් මේ ආකාරයෙන් යඳින්නේ නේ. මෙහෙම අඳින්නේ. ඊසෛලයක් ප්‍රජනනය කරනකොට මේ වගේ පොඩි බඩ් එකක් එනවා. අංකුරයක් එනෝනේ. හරිද? ඒ නිසා හැම දිලීරයක්ම සූත්‍රිකාකාර නැහැ. ඔය බහුසෛලික දිලීර තමයි බොහෝ දුරට මෙහෙම සූත්‍රිකාවක් තියෙන්නේ නේ. මේ සූත්‍රිකා ජාලයක් තමයි අපි මයිසීලියමක් කියලා හඳුන්වන්නේ. තනි දිලීර සූත්‍රිකාවකට අපි හයිපාවක් කියනවා. දිලීර සූත්‍රිකා ජාලයට අපි නමක් කියනවා මයිසීලියමක් කියලා. ඊට පස්සේ ඊළඟ එක දීලා තියෙනවා සියල්ලම වියෝජකයන් වීම. ඒ කියන්නේ දිලීර හැම කෙනෙක්ම වියෝජකයන් කියන කතාව තමයි මේ කියන්නේ. මට කියන්න දිලීර හැම කෙනෙක්ම වියෝජකයන් නැහැ. අපි මෙහෙම මතකද කතා කරා. දිලීර හැම එක්කෙනෙක්ගේම පෝෂණ ක්‍රමය රසායනික විෂමපෝෂී. මතකද මෙහෙම කිව්වා? රසායනික විෂමපෝෂී දිලීර අපි නැවත අපේ අධ්‍යයනය සඳහා අපි ජීව විද්‍යා පාඩමේදී වර්ගීකරණය කරා නේද ප්‍රධාන කොටස් තුනකට. සමහරු කවුද? මෘතෝපජීවීන්. මෘතෝපජීවීන් කියන්නේ කාටද? මිය ගියපු දේහ මතට එන්සයිම නිකුත් කරලා, මෘත කියන්නේ මිය ගිය කියන එකනේ. මිය ගිය දේහ මතට එන්සයිම නිකුත් කරලා එම එන්සයිම අදාළ දේහය තුල ජීර්ණය කිරීමෙන් ලැබෙන පෝෂක ද්‍රව්‍ය උරා ගන්නවා නම් ඒ කට්ටිය මෘතෝපජීවී. ඒතර ඒක ඇත්තම වියෝජකයන් කාණ්ඩයට ඇතුළත් වෙනවා. ඊට අමතරව සමහර කට්ටිය අන්‍යෝන්‍ය ධාරකයන්. අන්‍යෝන්‍ය ධාරකයන් කියලා කියන්නේ ඒ කට්ටිය එතකොට මේ කවුද? වියෝජකයන් නෙවෙයිනේ. අන්‍යෝන්‍ය ධාරකයන් කියලා කියන්නේ තවත් ජීවී විශේෂයකුත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන කට්ටිය. මට කියන්න අන්‍යෝන්‍ය ධාරකයන්ට උදාහරණ මොනවද? එකක් තමයි ලයිකන. ලයිකනය කියලා කියන්නේ දිලීරයක් සමග ඇල්ගී අතර පවතින සහජීවන සම්බන්ධයක්. එතකොට මේ සම්බන්ධයේදී වියෝජනයක් වෙන්නේ නැහනේ. ඔයගොල්ලන්ට පැහැදිලිද? අපි මේව පන්තියේදී කතා කරලා තියෙන්නේ. මේක සම්බන්ධයෙන් වියෝජනයක් වෙන්නේ නැහැ. මෙතන මෘතෝපජීවීන්ගේ වියෝජනයක් කරනවා ඇත්ත. මේක සම්බන්ධයෙන් වියෝජනයක් වෙනවද? එහෙම වියෝජනයක් වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? ඇල්ගී ප්‍රභාසංශ්ලේෂණය කළ නිපදවන ආහාර වලින් කොටසක් දිලීරය ගන්නවා. එතකොට එතන වියෝජනයක් වෙන්නේ නැහැ. ඇල්ගී ඒ වෙනුවට දිලීර ඒ වෙනුවට ඇල්ගී වලට ප්‍රභාසංශ්ලේෂණය කරන්න අවශ්‍ය වෙන ජලය ලබා දෙනවා. නේද? ඕකනේ සහජීවන වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නෙන් කියන සියල්ලම වියෝජකයන් වීම කියන එක වැරදි. අනිත් අතට දැන් ගොඩක් අය එහෙම හිතන්නේ නැතුව නිකන් අර විෂය දැනුම බයෝ එහෙම අඩු කට්ටිය නිකම්ම උත්තර ගන්නවා. ඒ කියන්නේ උගන්නපු තැන අවුලක් තියෙනවා නම් Taman පාඩම් කිරීම හරි අවුලක් තියෙනවා නම් Taman නිකන් හිතන එහෙම හරියන්නේ නැහැ. හොඳ දැනුමක් තියෙන්න ඕනේ හැම ප්‍රශ්නයක්ම අන්තිම කොනට යනකම් සාර්ථක වෙන්න. ඊට පස්සේ තුන්වෙනි එක තමයි දැන් මේක මෘතෝපජීවීන් කිව්ව මේක අන්‍යෝන්‍යධාරකයන් කිව්වා. තුන්වෙනි ආකාරය තමයි පරපෝෂීන්. පරපෝෂීන් කියන්නේ දිලීරයක් වෙනත් ජීවියෙක් මතට ඇතුල් වෙලා පෝෂණය වෙනවා. එතකොට ඇතුල් වෙච්ච ජීවියට හානි වෙනවා. ඒකෙදි වෙන්නේ ලෙඩ රෝග හැදෙන එක. එතකොට ලෙඩ රෝග හැදෙන එක වියෝජනයක් වෙන්නේ නැහනේ. එතකොට ඔය කියන
වියෝජනය කියන කාණ්ඩයට ඇතුළත් වන්නේ මෘතෝපජීවී කොටස විතරයි. අන්‍යෝනදාරකයන් වියෝජනය කරන්නෙත් නැහැ, පරපෝෂයෙන් වියෝජනය කරන්නෙත් නැහැ. එතකොට මේක කියන සියල්ලම වියෝජකයන් වීම කියන එක එහෙනම් වැරදි නේද? තේරුණාද? ඊට පස්සේ තුන්වෙනි එක. සියල්ලම මෘතෝපජීවී පෝෂණ ක්‍රමයක් පෙන්වීම. ඒකත් දැන් මෙතනින් වැරදිනවනේ. හැම කෙනෙක්ම මෘතෝපජීවීන්ද නැහැ. සමහරු අන්‍යෝනදාරකයන් වෙනකොට සමහරු කවුද? පරපෝෂීන්. හැබැයි හැම දිලීරයක්ම ශූන්‍යෂ්ටිකයි. දැන් මේකේ උත්තරේ ගන්න ඒක හොඳටම දැනගෙන හිටියනම් ප්‍රමාණව. නමුත් මීට වඩා ටිකක් අමාරු උත්තර පහක තිබුණා නම් මේ වයින් සාර්ථක මුහුණ දෙන මේව දැනගෙන ඉන්න ඕනේ. අපි දන්නවා දිලීර හැම කෙනෙක්ම ශූන්‍යෂ්ටිකයන්. කලින් අන් කිව්වනේ බැක්ටීරියා ගැන උගන්වනකොට ශූන්‍යෂ්ටිකයන් ගැන කෙටියෙන්. බැක්ටීරියා කියන්නේ ප්‍රාග්නාෂ්ටිකයන්, දිලීර, ඇල්ගී, ප්‍රොටෝසෝවා, බහුසෛලික ශාකහා සතුන් ඒ හැම කෙනෙකුටම සංවිධානයේ වෙච්ච නෂ්ටයක් දකින්න හම්බෙනවා. ඒ නිසා ඒ කට්ටියට අපි කියන්නේ කවුරු කියලාද? ශූන්‍යෂ්ටිකයන් කියලා. ඒ නිසා දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ අංක 5. මොකද්ද? ශූන්‍යෂ්ටික දිලීර. ඒතකොට ශූන්‍යෂ්ටිකයන් වීම තමයි අදාළ වෙන්නේ. හරි නේද? ඊළඟ එක. තුන්වෙනි ප්‍රශ්නය. ඇල්පා 1,4 හා ඇල්පා 1,6 ග්ලයිකොසිඩික් බන්ධන වර්ග දෙකෙන් යුක්ත කාබනික සංයෝගය වනුයේ. හොඳයි. දැන් මම ඒක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න හදන්නේ. ඇල්ප 1,4 ඇල්ප 1,6 සහිත බන්ධන තියෙන කාබනික සංයෝගය වන්නේ මොකක්ද කියලා අහනවා. මම මේකේ ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් තව ඉස්සරහට දාන දවසක ඔයගොල්ලන්ට මේ බන්ධන සම්බන්ධ හොඳ පුළුල් විග්‍රහයක් දෙන්න. තාම පන්තිය පටන් ගත්ත විතරයිනේ. මං අද බන්ධන අඳින්න යන්නේ නැහැ. හොඳේ? බන්ධන අඳින්න යන්නේ නැහැ. ඊළඟ ඉදිරි දිනයක බන්ධන ඔයගොල්ලන්ට ඇඳලා පැහැදිලි කරනවා. මේකේ විභගත ප්‍රශ්නකුත් තියෙනවා. එතෙන්දී අපිට අණු කිහිපයක බන්ධන අඳින්න පුළුවන් වෙනවා. මේකට සම්බන්ධ සම්පූර්ණ විග්‍රහයක් ඉදාර කරන්න. දැන් අපි කතා කරමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය අපිට කතා කරන්නේ මෙන්න මෙහෙමයි. ඇල්පා 1,4යි ඇල්පා 1,6යි ග්ලයිකොසිඩික් බන්ධන වර්ග දෙකෙන් යුක්ත කාබනික සංයෝගය වන්නේ. රයිට්. ඉතින් අපි එහෙනම් ග්ලයිකොසිඩික් බන්ධන ගැන හිමින් මතක් කරගනිමු. මොනවද ග්ලයිකොසිඩික් බන්ධන කියන්නේ? මොනවද ග්ලයිකොසිඩික් බන්ධන කියන්නේ? අපි දන්නවා මොනොසැකරයිඩ් හැරුණට පස්සේ ඉතිරි සියලුම කාබෝහයිඩ්‍රේට් වල මොනවද මොනොසැකරයිඩ් හැරිතිරි කාබෝහයිඩ්‍රේට්? අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් අපි ප්‍රධාන කාණ්ඩ 4කට වර්ගීකරණය කරනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, ඔලිගොසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. ඉතා සරලව ඔයගොල්ලෝ මේක මට පැහැදිලි කරොත් කොහොමද? කාබෝහයිඩ්‍රේටයක් නිර්මාණය වෙන්න දායක වෙන කුඩාම තැනුම් මේකකය මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් දෙකක් එකතු වුණාට පස්සේ ඩයිසැකරයිඩ්. මොනොසැකරයිඩ් අණු දෙකකට වඩා වැඩි උපරිම 10ක් දක්වා සම්බන්ධ වෙලා හැදෙන අණු වලට තමයි කියන්නේ ඔලිගොසැකරයිඩ්. මොනොසැකරයිඩ් අණු 10කටත් වඩා වැඩි ඉතා විශාල සංඛ්‍යාවක් බන්ධනය වීමෙන් හැදෙන බහුවවයවික කාණ්ඩයට ඇතුළත් වෙන යෝධාණුව තමයි පොලිසැකරයිඩ් කියන්නේ. ඒතර ඔය හැම මොනොසැකරයිඩ් හැරෙන්න අනිත් හැම කාබෝහයිඩ්‍රේට් කාණ්ඩයකම තියෙනවා ග්ලයිකොසිඩික් බන්ධන. එහෙනම් ග්ලයිකොසිඩික් බන්ධන තියෙන්නේ කාගේද? මොනොසැකරයිඩ් හැර. මොනොසැකරයිඩ් හැර. අනෙක් කාබෝහයිඩ්‍රේට් වල තියෙන බන්ධන වර්ගය. හරි නේද? එතකොට මට කියන්න මේ ග්ලයිකොසිඩික් බන්ධන අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රධාන කොටස් 3කට. එකක් තමයි 1,4 ග්ලයිකොසිඩික් බන්ධන. මම කෙටියෙන් ලියන්න 1,4 ග්ලයිකොසිඩික් බන්ධන. අනිත් එක තමයි 1,6 ග්ලයිකොසිඩික් බන්ධන. අනිත් එක තමයි 1,2 ග්ලයිකොසිඩික් බන්ධන. 1,4යි 1,6යි 1,2යි කියලා ග්ලයිකොසිඩික් බන්ධන අපිට කාණ්ඩ 3කට වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට 1,4 ග්ලයිකොසිඩික් බන්ධන තමයි සාමාන්‍යම ආකාරය. බහුතරයක් ඒවයි තියෙන්නේ 1,4 ග්ලයිකොසිඩික් බන්ධන. මොනවද? මෝල්ටෝස්, සෙලබයෝස්, ලැක්ටෝස්. එවනද? ගොඩක් ඒවයි තියෙන්නේ 1,4 ග්ලයිකොසිඩික් බන්ධන.
එක 6 ග්ලයිකොසිඩික් බන්ධන තියෙන විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි දාමය ශාකනය වෙන විට. දාමය ශාකනය වන විට හටගන්නා බන්ධන වර්ගය 1/6. මට කියන්න අපේ සිලබස් එකේ මේක තියෙන තැන මොකද්ද? ඇමයිලෝපෙක්ටින්. ඕගොල්ලන්ට ඉගෙනගෙන ඇති ඉගෙනගෙන නැත්නම් දැන් ඉගෙන ගන්න. පිෂ්ඨය කියන පොලිසැකරයිඩය සකස් වෙලා තියෙන්නේ තවත් පොලිසැකරයිඩ දෙකකින්. එකක් තමයි ඇමයිලෝස් කියන්නේ. අනිත් එක තමයි ඇමයිලෝපෙක්ටින් කියන්නේ. එකක් ඇමයිලෝස් වෙනකොට අනිත් එක තමයි ඇමයිලෝපෙක්ටින් කියන්නේ. එතකොට ඇමයිලෝස් වල තියෙන්නේ 1/4 ග්ලයිකොසිඩික් බන්ධන. දැන් ওই ටියුට් එකේ ඇල්ප කියලා වචනයක් දාලා තියෙනනේ. ඇල්ප කියන වචනය දාන්නේ මෙහිදී බන්ධනය සාධන පළවෙනි කාබන් සහ හතරවෙනි කාබන් පරමාණු දෙක අයති වෙන්නේ ඇල්පා අණුවකට. ඒ කියන්නේ ඇල්පා ග්ලූකෝස්, බීටා ග්ලූකෝස්, ඇල්පා ගැලැක්ටෝස්, බීටා ගැලැක්ටෝස්, ඇල්පා ෆ්‍රුක්ටෝස්, බීටා ෆ්‍රුක්ටෝස් කියලා ඔය මොනොසැකරයිඩ් ඇල්පා බීටායි කියලා නැවත කාණ්ඩ වලට බෙදෙනෝනේ. එතකොට ඇල්පා කියන එක දුටු කල දන්නෝ දනිති මොකද්ද? ඇල්පාණු දෙකක 1 සහ 4 කාබන් පරමාණු අතර තමයි වෙන්නේ. ඇත්තටම ඇමයිලෝස් හැදෙන්නේ ඇල්පා ග්ලූකෝස් අණු දෙකක් එකට එකතු වෙලා. ඒ වගේ අණු ගොඩාක් එකතු වෙලා. ඇමයිලෝපෙක්ටින් වල ඇල්පා 1/4 ග්ලයිකොසිඩික් බන්ධනයට අමතරව මෙන්න මේ 1/6 ග්ලයිකොසිඩික් බන්ධනක් තියෙනවා. ඒ කියන්නේ ඇමයිලෝපෙක්ටින් දාමය මොකක් වෙලාද? ශාකනය වෙලා. දාමය ශාකනය වෙලා තියෙන්නේ. දාමය ශාකනය වෙලා නම් අනිවාර්යයෙන්ම 1/6 බන්ධන තියෙනවාම තමයි. කොහොමත් රේඛීය දාම තියෙන තැන්වල 1/4 තියෙනකොට ශාකනය වෙනකොට 1/6 බන්ධන තියෙනවා. ඊළඟ එක 1/2 බන්ධනය අපිට හම්බෙන්නේ හරිම අඩුවෙන්. අපේ විෂය පතය තුල සුක්‍රෝස් වල තමයි ඔය කියන ග්ලයිකොසිඩික් බන්ධනය දකින්න හම්බෙන්නේ. සුක්‍රෝස් කියන එක හැදෙන්නේ ඇල්පා ග්ලූකෝස් සහ බීටා ෆ්‍රුක්ටෝස් එකතු වෙලා. මොනවද? ඇල්පා ග්ලූකෝස් සහ බීටා ෆ්‍රුක්ටෝස් එකතු වෙලා. ඒ නිසා මේකේ නම කියන්නේත් හරි අමුතු විදියට. 1/2 ග්ලයිකොසිඩික් බන්ධනය කියනකොට කියන්නේ ඇල්පා 1 බීටා 2 ග්ලයිකොසිඩික් බන්ධන කියලා තමයි සාමාන්‍යයෙන් මේක හඳුන්වන්නේ. ඒකේ තේරුම ඇල්පා ග්ලූකෝස් වලින් පළවෙනි කාබනොත් බීටා ෆ්‍රුක්ටෝස් වලින් දෙවෙනි කාබනොත් අරගෙන තමයි මේ ග්ලයිකොසිඩික් බන්ධනය නිර්මාණය වීම සිදුවන්නේ. මම හිතන වැඩේ තේරුණා. එතකොට මෙතෙන්ට අදාළව එහෙනම් ඇල්පා 1 4 ඇල්පා 1/6 කියන අණු දෙකම දකින්න හම්බෙන්නේ ඇමයිලෝපෙක්ටින් වල. ඇමයිලෝපෙක්ටින් කියන්නේ පිස්ටේ හැදිච්ච කෙනා. ඒ නිසා 3ට උත්තරේ වන්නේ අංක 4. එතකොට අනිත් ඒවා ගැනත් මම නිකන් කෙටියෙන් කියන්නම්. සෙලියුලෝස් වල තියෙන්නේ අමතකනම් මතක් කරගන්න බීටා 1/4 ග්ලයිකොසිඩික් බන්ධන. අපි ඉදිරියේදී සුක්‍රෝස් අඳිමු. හරිනේ. බීටා 1/4 ග්ලයිකොසිඩික් බන්ධන. එතකොට බීටා 1/4 සෙට් වෙන්නේ කොහොමද? බීටා ග්ලූකෝස් අණු දෙකක් එකිනෙකට එකතු වෙලා. හරිද? බීටා ග්ලූකෝස් අණු දෙකක් නෙමෙයි බීටා ග්ලූකෝස් අණු දෙකක් එකතු වුණාම සෙල් බයෝස්. බීටා ග්ලූකෝස් අණු ගොඩාක් එකට එකතු වුණාට පස්සේ එදෙන හනුවට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඔය කියන සෙලියුලෝස්. හරිනේ? රයිට්. බලන්න ඊළඟ එක. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අංක 4. සෙලියුලෝස් ගැන කතා කරා. සුක්‍රෝස් ගැන දැන් කතා කරා. ඇමයිලෝස් ගැන කතා කරා. ඇමයිලෝස් වල තියෙන ඇල්පා 1/4 විතරයි. ඇමයිලෝපෙක්ටින් ගැන කතා කරා. ඊට පස්සේ සෙල් බයෝස්. සෙල් බයෝස් කියලා කියන්නේ කලින් කිව්වනේ බීටා 1/4 ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳිනොත් බීටා ග්ලූකෝස් අණු දෙකක් හැදෙන්නේ සෙල් බයෝස්. ඒ වගේ අණු ගොඩක් සෙට් වුණොත් හැදෙන්නේ සෙලියුලෝස්. ඔන්න මම ගොඩක් විස්තර කිව්වා. දැන් එහෙනම් උත්තරේ එතකොට ඇමයිලෝපෙක්ටින්. ඊට පස්සේ අපි යමු 4 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න.
මේ බලන්න හතරවෙනි ප්‍රශ්නය. ඝන අයඩින් රත් කළ විට අයඩින් වාෂ්ප වීම හඳුන්වන්නේ. ඒතර අපිට හතරවෙනි ප්‍රශ්නයෙන් කියන්නේ ඝන අයඩින් රත් කරාම අයඩින් වාෂ්ප වෙනවා. සාමාන්‍යයෙන් ඝනයක් රත් කරාම ද්‍රව වෙලා ඊට පස්සේනේ වායු වෙන්නේ. හැබැයි මෙතන වෙලා තියෙන්නේ ඝනය රත් කරාට පස්සේ එක සැරේට ද්‍රවය බවට පත් වෙන්නේ නැතුව වායු බවට පත් වෙලා. අපි විනාඩියකින් මේ ටික මතක් කරගනිමු. මට කියන්න පදාර්ථ සම්බන්ධ ප්‍රධාන භෞතික අවස්ථා තුනක් තියෙනවා. ඝන, ඒ වගේම ද්‍රව, ඒ වගේම වායු. එතකොට ඝනයක් රත් කරනකොට ද්‍රව වෙනවා. උදාහරණයක් අයිස් රත් කරාම ජලය වෙනවා. ඒකට කියන්නේ විලයනය. එහෙම නැත්නම් නමක් කියනෝ විලීන වීම. එහෙම නැත්නම් නමක් කියනෝ ද්‍රවීකරණය. විලයනය, විලීන වීම, ද්‍රවීකරණය. ද්‍රවයක් සීතල කරාම නැවත ඝන වෙනවා නම් ඒකට කියන්නේ හිමායනය හෙවත් මිදීම කියලා. ද්‍රවයක් රත් කරාම වායු වෙනවා නම් කියන්නේ වාෂ්පීකරණය. ජලය රත් කරාම හිමාලය හැදෙන එක වාෂ්පීකරණය. වායුවක් සීතල කරාට පස්සේ නැවත ද්‍රව වෙනවා නම් අපි ඒකට කියන්නේ ඝනීභවනය. ඔන්න දැන් අපේ ප්‍රශ්නෙට අදාළ එක. සමහර ඝන ද්‍රව්‍ය රත් කරාම ද්‍රවයක් වෙන්නේ නැතුව ඍජුවම වායු වෙනවා. ඒකට නමක් කියනෝ ඌර්ධව පාතනය. ඉංග්‍රීසියෙන් කියන සබ්ලිමේෂන්. ඌර්ධව පාතනය ප්‍රතිවිරුද්ධ පැත්තට වෙනවා. ඒ කියන්නේ වායුව සීතල කරාම ද්‍රව වෙන්නේ නැතුව ඝන වෙනවා නම් ඒකට අපි නමක් කියනෝ ප්‍රතිඌර්ධව පාතනය කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට ප්‍රධාන උෂ්ණත්ව තුනක් මතක් කරන්න ඕනේ. ඕගොල්ලෝ දන්නෝ ඝනයක් රත් කරනකොට ද්‍රව වෙනව නම් මේට අදාළ වෙන විශේෂ නිශ්චිත උෂ්ණත්වයට අපි නමක් කියනෝ ද්‍රවාංකය. ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන ක්‍රියාවලිය හෙවත් අවස්ථා විපර්යාසය විලයනය වෙනකොට එම අවස්ථා විපර්යාසය සම්මත පීඩන තත්ත්වයට සිදුවෙන නිශ්චිත උෂ්ණත්වයක් තියෙනවා අදාළ ද්‍රව්‍ය සඳහා. දැන් ජලය සම්බන්ධයෙන් ගත්තොත් සම්මත වායු පීඩනයේදී ජලය, කියන්නේ අයිස් ජලය බවට පත්වන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී. ඒකට අපි නමක් කියනවා ජලයේ ද්‍රවාංකය නැත්නම් අයිස් ද්‍රවාංකය කියලා. මේකේ අනිත් පැත්ත ද්‍රවයක් සීතල කරනකොට ඝන වෙනව නම් ඒකට අපි නමක් කියනවා හිමාංකය කියලා. ද්‍රවාංකය සහ හිමාංකය. ඊළඟ එක. ඝනයක් රත් කරාට පස්සේ සමාන ඝනයනේ ද්‍රවයක් රත් කරාට පස්සේ වායු බවට පත් වෙන උෂ්ණත්වයට අපි නමක් කියනවා තාපාංකය. තාපාංකය. මෙල්ටින් පොයින්ට් කියලා තමයි සමාන බොයිලින් පොයින්ට් කියලා තමයි ඒකට කියන්නේ. මේකට කියන්නේ මෙල්ටින් පොයින්ට්, ෆ්‍රීසින් පොයින්ට්, බොයිලින් පොයින්ට්. හරිද? ඔන්න පැහැදිලි කිරීම. එහෙනම් මම හිතනවා සියලුම දේවල් පැහැදිලි වුණා. ඝන අයඩින් රත් කරාම අයඩින් වාෂ්ප වීම එහෙනම් ඌර්ධව පාතනය. පිළිතුර වන්නේ අංක 4. ඊට පස්සේ අපිට ගණන් වලට තමයි යන්න තියෙන්නේ. බලමු පස්වෙනි ගාන. මොකක්ද ඔයගොල්ලන්ට ඒ අතරේ ප්‍රශ්නයක් තියෙනවා මගෙන් අහන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්න පත්‍රය අපි ක්‍රමයෙන් තමයි ප්‍රමාණය වැඩි කරන්නේ. දැන් මම අද උගන්වපු කොටසක් ඊළඟ දවසේ ආයේ ප්‍රශ්න කරලා ලක් වෙනකොට ගොඩක් විස්තර කියන්නේ නැතුව උත්තරේ කියනවා. ඒක අර මුලින් ඉඳන්ම පන්තියට සහභාගී වෙන්න ඕනේ. පස්සේ වෙනකොට ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සංඛ්‍යාව 50කට වැඩි කරන්න ඕනේ නේ. කාලය අපිට චුට්ටක් වැඩි කරගන්න වෙනවා. හැබැයි ඒතොර ඉක්මනට කරන්න ඕනේ. කියන්නේ විභාගය කිට්ටු වෙනකොට එහෙම තමයි වැඩි පිළිවෙල තියෙන්නේ. මුලදී හැම එකක්ම මතක් කරමින් තමයි A to Z කරගෙන යන්න හිතන් ඉන්නේ. එතකොට Tamanට මිසින් වෙච්ච දේවල් තියෙනනේ. ඔයගොල්ලන්ට තා විශේෂ ඉල්ලීමක් තියෙනනම් ඒකත් කරන්න පුළුවන්. ඒක මොකද දැන් ලබන මාසේ ඉඳන් ස්ථිරම වෙන ළමයිතුත් එක්ක තමයි කතා බහ කරගන්න වෙන්නේ. ඒතකොට ඒ නායකගේ අනිවාර්යයෙන්ම අඩුපාඩු බලලා
මම පෞද්ගලිකව බාලා ඒ නායකේ හදන්න ඕනේ විශේෂ දේවල් අඩුපාඩු දේවල් එයාට ගැලපෙන විදිහට තමයි ඊට පස්සේ දැනට මේ පොදු එකක් කරන් ගියාට ඊට පස්සේ තමයි එහෙම කරගෙන යන්න ඕනේ. රයිට්. අපි එහෙනම් වැඩ කරමුනේ. යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය කරන්න. ප්‍රශ්නාංකය 5යි දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ. ප්‍රශ්නාංකය 5යි සාකච්ඡා කරන්න තියෙන්නේ. බලන්න. හරිම ජනප්‍රිය ප්‍රශ්නයක් මේක. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ. මේක හදන්න දන්න අය චුට්ටක් අත උස්සන්න බලන්න. එතකොට මට දැනගන්න. මේකේ උත්තරේ ගන්න දන්න අය අත උස්සන්න. එකෙක්වත් නැහැ නේ ඒකනේ. මේ ගාන හදන්න දන්න අය අත උස්සන්න. කවුරුවත් නැද්ද? මං හිතුවේ කෙනෙක් කරන් දී කියලා. නැහැනේ. රයිට්. මං එහෙනම් කියලා දෙන්නම්. නහන් ඉන්න. හොඳේ. අපි දැන් පස්වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. මෙහි දැක්වෙන්නේ උපන්දින උත්සව අවස්ථාවකදී පැළඳීමට සකස් කළ කේතුආකාර තොප්පියකි. එහෙනම් මෙන්න කේතුආකාර තොප්පියේ සැකිල්ලක් දීලා තියෙනවා. මේකේ අරය දීලා තියෙන සෙන්ටිමීටර් 25යි කියලා, ඇලූස දීලා තියෙන සෙන්ටිමීටර් 100යි කියලා. ඊට පස්සේ අපිට කියනවා එය සාදා ගැනීමට භාවිතා කළ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. ඒතර මේක කේන්ද්‍රීය ඛණ්ඩයක් ඉදිරිය හැදුවොත් මෙහෙමයි. ගොඩක් අයට ඒක තේරෙන්නේ නැති නිසා මම එක සකස් කරා මේ ආකාරයෙන්. මේ හරිද බලන්න ඔයගොල්ලන්ට පේරුණේ නේද? එතකොට දැන් මේක කේතුවක් ආකාරයකට තියෙනකොට මේක මෙහෙමනේ තියෙන්නේ. කේතුවක් විදියට තියෙනකොට මෙන්න මෙහෙමයි තියෙන්නේ. පේරුණේ නේද මෙහෙම තමයි තියෙන්නේ. කේතුව විදියට තියෙනකොට මේ ආකාරයෙන් තියෙන්නේ. මෙතන තමයි මේ කේතුවේ මේ මොන කොටසද? මේක. ඒ කියන්නේ රතු පාටින් මම ඇඳලා තියෙන කොටස කේතුවේ ඇලවුස. ඒක නේද මෙහෙම දිගෑරෙනකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය බවට පත් වෙන්නේ. ඒ නිසා අපිට පහසුවෙන් මෙතන ලියා ගන්න පුළුවන් සෙන්ටිමීටර් 100යි කියලා. මේක ඇවිල්ලා සෙන්ටිමීටර් 100යි. ඊට පස්සේ මේ විදියට හදලා දැන් ඔන්න කේතුව මෙහෙමනේ තියෙන්නේ. ඔයගොල්ලන්ට කාටත් පේනෝ නේද මේ කේතුවේ වෘත්තාකාර කොටස තමයි මම නිල් පාටින් පාට කරලා තියෙන්නේ. මේ වෘත්තාකාර කොටස තමයි නිල් පාටින් පාට කරලා තියෙන්නේ. මේ නිල් පාට කොටස තමයි මෙහෙම දිගෑරෙනකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිධිය වන්නේ. එහෙම නැත්නම් මේ කේන්ද්‍රීය ඛණ්ඩයේ ඡාප දිග වන්නේ. ඒ නිසා මට මෙතන මෙහෙම ලියන්න පුළුවන් නේද? කේතුවේ බලන්න සම්බන්ධය ගැලපෙනවදයි කියලා. කේතුවේ වෘත්තාකාර කොටසේ පරිධිය. කේතුවේ වෘත්තාකාර කොටසේ පරිධිය සමාන වෙනෝ කාටද? කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිගට. කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිගට.
ඕගොල්ලොන්ට එක සැරේට බලා ගන්න ඕන නිසා මම නිල් පාටින් ඇඳ දෙකම. හරිද? ඕක නේද සම්බන්ධය? එතකොට මම මේකේ අරයට දාන්නම් R1 කියලා. මොකද අරයන් දෙකක්නේ. මේකේ අරයට R1 දාලා මේකේ අරයට මම දාන්නම් R2 කියලා. අරයන් දෙකක් නිසා මම R1 R2 කියලා ඔන්න දැම්මා. දැන් ඕගොල්ලෝ කියන්න කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණයනේ අහන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය මම මෙන්න මේක θ කියලා නිරූපණය කරනවා. මේක තමයි කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණය. ඕගොල්ලෝ මට කියන්න මේ වෘතයේ පරිධිය හොයන්න දාන සමීකරණය 2πr. මන් මේකේ අරය R1 වශයෙන් ලකුණු කරලා තියෙන්නේ. මට කියන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය රේඩියන් වලින් හොයන්නේ කොහොමද? තමයි කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය රේඩියන් කියලා අපි ගත්තොත් චාපදිග ගන්න සූත්‍රය මොකද්ද? චාපදිග S නම් මතකද? ඕගොල්ලන්ට මම ඉගැන්නුවා S සමානයි R θ කියලා. චාපදිග S වෙනකොට S සමානයි R θ රේඩියන්. මෙතන අරය මම R2 කියලා ගත්තා. දැන් පද ආදේශ කරලා ගානේ උත්තරේ ගන්න තියෙන්නේ. R1 කියන්නේ සෙන්ටිමීටර් 25යි. R2 කියන්නේ සෙන්ටිමීටර් 100යි. ඊට අමතරව θ රේඩියන්. දැන් θ රේඩියන් නුක්ත කරන්න නේද ඕනේ? අපි මොකද කරන්නේ? 2π ගුණ කිරීම 25 තියෙන පැත්තට 100 ගෙනියනවා. මේ තියෙන 100 මෙහාට යනකොට බෙදීම 100ක් වෙලා මෙතන එනෝ θ රේඩියන් වල වටිනාකම. අපිට මේක කපන්න පුළුවන් 25න් නේ. 25ට 1යි 100ට 4යි. දෙකට දෙවරක් 1යි 4ට දෙවරක් 2යි. එතකොට අපිට එනෝ 5 බෙදීම 2යි රේඩියන් කියලා. ඒ නිසා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අපිට රේඩියන් වලින් ගන්න පුළුවන් කීයද? 5 බෙදීම 4යි. පැහැදිලිද? ඔන්න ගාන හදන ආකාරය. ඒ සාකච්ඡා කරේ අපි 5 වෙනි ගාන. දැන් අපි 6 වෙනි ගානට යන්න සූදානම් වෙන්නේ. මේක ලියන කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. මං චුට්ටක් වෙලා ඉන්නම් එහෙමනෝ. නැත්තම් ඊළඟ ගානට යන්න පුළුවන්. හොඳයි ලියා ගන්න. ඒ අතරේ ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා, යෝජනාවක් තියෙනවා කියන්න. ක්ලාස් එකේ ලින්ක් එක ඔයගොල්ලෝ යාළුවන්ට අතට ෂෙයා කරලා දෙන්න. WhatsApp group එකේ ලින්ක් එක. එතකොට WhatsApp group එකට ළමයට ඇඩ් වෙන්න පුළුවන් නේ. ක්ලාස් එක දන්නේ නැති කට්ටිය ඉන්න විශේෂයෙන් අපේ ක්ලාස් එකේ ඉන්නේ නැති ළමයින්ට. සාධනිකත් ඉන්නේ නේ. ඊට පස්සේ තියෙන 6 වෙනි ප්‍රශ්නය. ඒක හදපු කට්ටිය අද උස්සන්න. මට මේ ඔයගොල්ලෝගේ දැනුම ගැන තමයි බලා ගන්න ඕනේ. 6. බලමු. 6 වෙනි ප්‍රශ්නය. ඍජුකෝණී ත්‍රිකෝණයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 30ක් වේ. මෙහි sin θ වල අගය සොයන්න. මෙන්න මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මෙතන කෝණය θ කියලා දීලා තියෙනවා. මේ පාදය 12යි කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ sin θ වල අගය. ත්‍රිකෝණේ වර්ගඵලය දීලා තියෙනවා. වර්ගඵලයේ වටිනාකම කීයද? වර්ග සෙන්ටිමීටර් 30යි. අහන්නේ මොකද්ද? sin θ වල අගය කීයදයි කියලා. right. අපි ගාන හදන හැටි හිතමු. මෙන්න මේ වගේ ගානක් හිතන්නේ. මේ ගානේ දීලා තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. කෝණය θ කියලා දීලා එක පාදයක වටිනාකමක් දීලා තියෙනවා දත්ත වශයෙන්. සහ වර්ගඵලය දීලා තියෙන වර්ග සෙන්ටිමීටර් 30යි කියලා. අහන්නේ sin θ. නම් sin θ නම් අපි ඉස්සෙල්ලා මේක පොඩි මැප් එකක් ගහමුකෝ.
ත්‍රිකෝණයක සයින් අනුපාතය කොහොමද හඳුන්වන්නේ? මම ඉස්සෙල්ලා මේ ගාන හැදීමට අදාළ මැප් එක ගහනවා. සයින් තීටා කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඔගොල්ලෝ මෙතන අදාළ වෙන පාද අනුපාතය ලිව්වොත් කොහොමද? ඍජු කෝණයට ඉස්සරහා තියෙන පාදය සම්මුඛ සමාන දීපු කෝණයට ඉස්සරහා තියෙන පාදය සම්මුඛ පාදය, දීපු කෝණයට ඉස්සරහා තියෙන පාදය සම්මුඛ පාදය, ඍජු කෝණයට ඉස්සරහා තියෙන පාදය කර්ණය, මේ දීපු කෝණයට යාබදව තියෙන පාදය බද්ධ පාදය. දැන් මේ කෝණයට බද්ධ වෙලා පාද දෙකක් තියෙනවා. එතනින් ඍජු කෝණයට ඉස්සරහා තියෙන පාදය කොහොමත් කර්ණයනේ. එහෙනම් මේ කෝණයට යාබද වෙලා තියෙන ඉතිරි පාදය තමයි මොන පාදය වෙන්න ඕනේද? බද්ධ පාදය වෙන්න ඕනේ. නම් මේක බද්ධ පාදය, මේක කර්ණය, මේක සම්මුඛ පාදය. එතකොට මට කියන්න සම්මුඛ පාදයයි කර්ණය අතර අනුපාතය හොයන්න මේ පාද දෙකේ දිග අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. දැන් ඕගොල්ලෝ හිතන්න කොහොමද සම්මුඛ පාදය හොයන්නේ? අපිට මතක් වෙනව නේද මේ ත්‍රිකෝණේ වර්ගඵලයේ දීපු නිසා වර්ගඵලය හොයන සමීකරණය ඇසුරින් මේ සම්මුඛ පාදය හොයන්න පුළුවන් කියලා. අපි මෙහෙම කරමුකෝ. මේ පාදය x කියලා මේ පාදය y කියලා ගම්මුකෝ. සම්මුඛ පාදය x කර්ණය y කියලා ගම්මුකෝ. එහෙනම් අපිට මෙහෙම ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න සූත්‍ර ලියන්න පුළුවන් නේද? භාගය ගුණ කිරීම, ආධාරකය ගුණ කිරීම, ලම්බ උස. භාගය ගුණ කිරීම, ආධාරකය ගුණ කිරීම, ලම්බ උස. මේක සමාන වෙනෝ නේද මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වන වර්ග සෙන්ටිමීටර් 30ට. ඒ නිසා මම ලියන මේක වර්ග සෙන්ටිමීටර් 30යි. භාගය ලිව්වා. මට කියන්න ඍජු කෝණී ත්‍රිකෝණයක් සම්බන්ධයෙන් ආධාරක පාදය සහ ලම්බ උස වෙන්නේ මොකද්ද? ඍජු කෝණය දෙපස පිහිටන මේ පාද දෙක තමයි ආධාරකය සහ ලම්බ උස වන්නේ. ආධාරකය x වෙනකොට ලම්බ උස කීයද? 12යි. ආධාරකය x වෙනකොට ලම්බ උස 12යි. මේ ගානේ දීලා තියෙන නේද වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 30යි කියලා. දැන් මේක සුළු කරන්න. 2ට දෙවරක් 1යි 12ට දෙවරක් 6යි. x සමාන වෙනෝ 30 ලිව්වා 6 මෙහාට එනකොට බෙදීම 6ක් වුණා සෙන්ටිමීටර් 5යි. දැන් එහෙනම් sin θ වල සම්මුඛ පාදය 5 කියන කතාව අපි ඔන්න හොයාගත්තා. ඊට පස්සේ අපිට හොයන්න තියෙන්නේ කර්ණය නේද? මේ පාදයයි දන්න වෙලාවක අපිට කර්ණය හොයන්න පුළුවන් පයිතගරස් සම්බන්ධය දාලා. ඇත්තටම මේ පයිතගරස් ටික දන්න අයට හැම ඕනේ නැහැ. දැන් අපි මේක හොයාගත්තනේ. මේක දැන් කීයේ කියලා හොයාගත්තද? 5යි. මේක 5 වෙලා මේක 12 වෙනකොට මේක කීයද? 13. ඉතා ප්‍රසිද්ධ පයිතගරස් ත්‍රික. දැන් මේක MCQ උනේ. 3 4 5 6 8 10 5 12 13 7 24 25 නේ 5 12 ඊට පස්සේ 9 12 15 ඒ වගේ ඉතා ප්‍රසිද්ධ පයිතගරස් ටික අපිට කාලයක් යනකොට මතක නම් කිසිම අවුලක් නැතුව ලියන්න පුළුවන්. නැත්නම් ඉතින් මේකට පයිතගරස් දාන්න වෙනවා. y වර්ගය සමානයි 12 වර්ගය දන 5 වර්ගය. 12 වර්ගය 144යි 5 වර්ගය 25යි 144ට 25ක් එකතු කරාම 169යි y වර්ගය 169ක් වෙනකොට y සමානයි කීයද? 13යි. නැත්නම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් මොකද්ද? y සමානයි 13යි. හේතුව 5 12 13 මොනව නිසාද? පයිතගරස් ත්‍රික නිසා. 5 12 13 පයිතගරස් ත්‍රික නිසා අපිට එහෙම ගන්න පුළුවන්. ඔන්න සිද්ධිය. එහෙනම් මෙතෙන්ට ලියනවා 13යි. ඒ නිසා sin θ වල වටිනාකම එනෝ කීයද? 5 බෙදීම 13යි කියලා. ඔන්න මේ ගාන හදන ආකාරය. දැන් අපි යමු ඊළඟ ගාන සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. ඊට පස්සේ මම දාලා තියෙන්නේ ICT වලින් 7 වෙනි ප්‍රශ්නය. බයෝ වලින් දෙකක් දැම්මා නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට කෙමිස්ට්‍රි ආසිත ප්‍රශ්න දෙකක් දැම්මා. ඊට පස්සේ ගණන් ප්‍රශ්න දෙකක් දැම්ම. දැන් ICT ප්‍රශ්න.
බලන්න. අපිට කියනවා හත්වෙනි ප්‍රශ්නය 2MB කියන්නේ MB දෙකක මෙගාබයිට් දෙකක මතකය තුල්‍ය වන්නේ. දීපු උත්තර බලන්න බයිට් වලට දීලා තියෙනවා කිලෝබයිට් වලින් දීලා තියෙනවා බිට්ස් වලින් දීලා තියෙනවා. එච්චරයිනේ. එහෙනම් අපි ඒවට පරිවර්තනය කරමු. හත්වෙනි ප්‍රශ්නය. මට කියන්න මතක ධාරිතාවය මනින අපි කුඩාම ඒකකය විදිහට පාවිච්චි කරන්නේ බිටුව. එතකොට බිට්ස් 4ක් එකතු වෙලා තමයි බිට් 8ක් එකතු වෙලා තමයි බයිට් එකක් හැදෙන්නේ. බිට් 8ක් කියන එකට අපිට ලියන්න පුළුවන් 2 3 වෙනි බලය. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. ඊට පස්සේ බයිට් 2 10 වෙනි බලයක් එකතු වෙලා 2 10 වෙනි බලය කියන්නේ 1024යි. හොඳේ. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 16යි 32යි. දැනට පහක් එතු. 64 128 256 512 1024 දෙකේ 10ක් එකතු වෙලා කිලෝබයිට් එකක් හැදෙනවා. ආයි මේ කියන කිලෝබයිට් දෙකේ 10ක් එකතු වෙලා මෙගාබයිට් එකක් හැදෙනවා. ඔය වාදී වශයෙන් තමයි යන්නේ. ආයි මෙගාබයිට් 1024ක් එවත් දෙකේ 10ක් එකතු වෙලා ගිගාබයිට් හැදෙනවා. ඊට පස්සේ ටෙරාබයිට්. ඒ ආදී වශයෙන් අපිට මතක ඒකක අපිට විහිදුවා දක්වන්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ MB දෙකක මතකය. MB දෙකක මතකය කීයකට දහනු තුල්ලෙවන්නේ. මෙන්න MB දෙක. මට කියන්න MB දෙකක් කියන්නේ KB වලින් කීයද? දෙක ලිව්වා. මෙතන මේ MB තියෙනුනේ. 1 මෙගාබයිට් එකක් කියන්නේ කිලෝබයිට් 2 ගුණ කිරීම 10ක් නේ. එහෙනම් මේ MB කියන වචනයට සමාන පදයක් කියන්න 2.10යි KB. මේ නිල් පාට MB වෙනුවට ලියනෝ සමාන පදයක් 2.10යි KB කියලා. එතකොට 2 මෙතන අපි පළවෙනි බලයේනේ තියෙන්නේ. කිලෝබයිට් වලින් එනෝ කොච්චරද 2.11. බලන්න ඉතින් කිලෝබයිට් වලින් 2.11ක් උත්තර 3ක කිලෝබයිට් තිබ්බට නැහැනේ. එහෙනම් අපිට කිලෝබයිට් වලින් තවත් චුට්ටක් ඉස්සරහට යන්න වෙනවා. දැන් මම 2.11යි කිලෝබයිට් වලින් පස්සේ යන විදිය කියලා දෙන්න. 2.11යි කිලෝබයිට්. දැන් මට කියන්න 1 කිලෝබයිට් එකක් කියලා කියන්නේ බයිට්ස් වලින් 2.10ක්. 1024යි බයිට්ස්. ඒ නිසා මේ කළු පාටින් ලියපු KB වෙනුවට මම ලියන මොකද්ද? 2.10යි බයිට්ස්. එතකොට මෙතන අවසාන උත්තරේ නොකීයක්ද? 11යි 10යි 21යිනේ. 2.21යි බයිට්ස්. දැන් බලන්න බයිට් 2.21ක උත්තරයක් තියේදයි කියලා. ඒත් නැහැනේ. 2048 තියෙන්නේ. 2048 කියන්නේ 2.11 වෙනි බලයනේ. 1024 2.10 නම් 1024 ඒව දෙකක්නේ 2048. එහෙනම් ඒක වැරදි. ඒ කියන්නේ අපිට මෙතන උත්තරයක් නැහැ බයිට්ස් වලින්. එහෙනම් දැන් අපි යමු 2.21යි බයිට්ස්. 2.21යි බයිට්ස් තියෙනෝනේ. මේ 2.21යි බයිට්ස් අපි බිට් කරමු. ඒ අනුව මෙතන මම ඕගොල්ලන්ට කිව්වා බයිට්ස් වෙනුවට සමාන පදයක් කියන්න එක බයිට් එකක් වෙනුවට ලියන්න පුළුවන් 2.3යි බිට්ස්. එහෙනම් මෙතෙන්ට ලියන්න පුළුවන් 2.3යි බිට්ස්. ඒ අනුව 21ට 3ක් එකතු කරාම 24යි බිට්ස්. පිළිතුරේ නෝ 2.24යි බිට්ස්. අංක 3 පිළිතුර. අංක 3 පිළිතුර තමයි හරියන්නේ. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නය අපිට කියනෝ හානිදායක ක්‍රමලේඛ හෙවත් මැල්වෙයාර් සඳහා උදාහරණයක් වන්නේ. මොනවද මේ හානිදායක ක්‍රමලේඛ කියලා කියන්නේ? දැන් මෙතන උත්තර පහක් දීලා තියෙනවා. අපි මේක සාමාන්‍යයෙන් හඳුන්වන දිග නම තමයි malicious software කියන එකනේ. එතකොට මේවට ඇතුළත් වෙන දේවල් මොනවද? ඔයගොල්ලෝ මතක නම් කියන්න worms කියලා තියෙනවා. trojan horse. එහෙම නැත්නම් උතන තියෙන trojan ආශ්‍රයයන්. ඊට අමතරව logic bombs නේ. root kits. ඊට පස්සේ spyware නේ. ඒ වගේව තමයි ඔය කියන
මොනවද සිංහලෙන් කියනවා නම් හානිදායක ක්‍රම ලේඛ හේවත් මැල්වෙයාර් වලට අද වෙන්නේ. දැන් මෙතන මොනවද දීලා තියෙන්නේ? තැටි විභංගීකරණය හේවත් ඩිෆ්‍රැග්මන්ටේෂන්. අපිට වැඩිපුර ඉංග්‍රීසි යදුන් තමයි ඉතින් හුරුවර සිංහල යදුම ටිකක් විකාර වගේ. දෙවෙනි එක ඩීබක් නැත්තම් නිදොස්කරණය. තුන්වෙනි එක ෆර්ම්වෙයාර් ඒශිකාග්ග. අනිත් එක ටෝජන් අශ්වයන්. ඊළඟ එක ඇසෙම්බලි භාෂාව. එහෙනම් මෙතන පහසුවෙන් අපිට උත්තරයක් ගන්න පුළුවන් මොකද්ද? ටෝජන් අශ්වයන්. පිළිතුර වන්නේ අංක 4. ඔයගොල්ලන්ට ඒව දන්නේ නැත්නම් අවශ්‍ය නම් ලියා ගන්නත් පුළුවන්. හරි නේද? මොකද්ද? තැටි විභංගීකරණය කියන එක චුට්ටක් මම පැහැදිලි කරන්නද? ඒක හානිදායක ක්‍රමලේඛයක් නෙවෙයි. නිකන් ওই වචනයට බය වෙන්න එපා. එතකොට අය ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ එකම ගොනුව කියන්නේ ෆයිල් එකක් අපි අවස්ථා කිහිපයකදී නැවත නැවත එඩිට් කරලා සංස්කරණය කරලා නැවත නැවත සේව් කරනවා ගබඩා කරනවා. එතකොට අර ෆයිල් එකේ ප්‍රමාණය වැඩි වෙනෝනේ. ෆයිල් එකේ ප්‍රමාණය වැඩි වෙනකොට දෘಢ තැටි එකම ස්ථානයේ එක දිගට ගබඩා කරන්න බැරි වෙනවා. එතකොට ඒක දෘಢ තැටියේ විවිධ කොටස් වල තමයි ගබඩා වෙන්නේ. එතකොට ඒක කියවනකොට නැවත ඕපන් කරලා වැඩ කරනකොට ඒකේ කාර්යක්ෂමතාවය අඩුයි. ඒතර ඔය කියන ඩිෆ්‍රැග්මන්ටේෂන් කියන එකෙන් වෙන්නේ ඒ අර භාගීකරණය වෙච්ච දුර තැටිය තුළ බෙදිච්ච මෙහෙ තැන්වල විසිරිච්ච ඒවා මොකක් කරනවද? එකට සෙට් කරලා අපිට ඒකේ කාර්යක්ෂමතාවය වැඩි කරලා දෙන එක. ඒක නිසා ඒක හානිදායක ක්‍රම ලේඛනයකට අයිතිලත් වන්නේ නැහැ. හරිද? ඒ නිසා 8ට උත්තරේ ටෝජන් අශ්වයන් නැත්නම් ටෝජන් හෝස්. හරිද? මේවට මොනවද ඇතුළත් වෙන ඒවා? worms WORMS. තව මොනවද? computer virus. ඒ කියන්නේ malware උදාහරණ කියන්නේ. trojan horse. spyware SPYWARE. ඊට පස්සේ rootkits ROOT rootkits KIT. ඊට පස්සේ ransomware RANSOM ransomware WARE. ඒතකොට අපිට ඇහැට හුරු මට්ටමට තමයි තියෙන්නේ. මොකද මේව ලියන්නේ නැහැ MCQ වලට එන නිසා. ඒ නිසා 8ට උත්තරය වෙන්නේ අංක 4. ඊට පස්සේ අපි යමු 9 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. ඒකේ තියෙන්නේ මූලික භෞතික රාශීන් සම්බන්ධයෙන්. මට කියන්න අපි භෞතික රාශියක් කියලා මිනුම පාඩමේ කතා කරේ මිනුම් උපකරණයක් භාවිතයෙන් ලබා ගන්නා දත්තනේ. මිනුම් උපකරණයක් භාවිතයෙන් ලබා ගන්නා යම්කිසි මිනුමක් තමයි මොකද්ද? මිනුමකට අදාළ වෙන කොටස් තමයි අපි ওই රාශි විදියට කතා කරේ. එතකොට ඒ රාශිය අපි බෙදුවා මූලික රාශි සහ ව්‍යුත්පන්න රාශි කියලා කොටස් දෙකකට. මේකේ මූලික රාශි කාණ්ඩයට ඇතුළත් වෙනෝ මොනවද? ප්‍රධාන රාශි 7. ඊවෙනි ප්‍රශ්නේද මේ කතා කරන්නේ 9 වෙනි එකනේ. මූලික රාශි කාණ්ඩයට මූලික රාශි තියෙනනේ. මූලික රාශි කාණ්ඩයට ඇතුළත් වෙනෝ ප්‍රධාන රාශි 7. මූලික රාශියක විශේෂත්වය තමයි තවදුරටත් මේක සරල තත්ත්වයට පත් කරන්න බෑ නේ. ඉතාමත් සරලම තත්ත්වය තමයි මේ මූලික රාශි දකින්න හම්බෙන්නේ. මොනවද මේ මූලික රාශි? දිග මනින අන්තර්ජාතික ඒකකය මීටරය. ඒකේ සංකේතය සිම්පල් m. ඊට පස්සේ දිග අනිත් එක ස්කන්ධය. ස්කන්ධය මනින අන්තර්ජාතික ඒකකය කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් වල සංකේතය සිම්පල් K සිම්පල් G දෙකම සිම්පල්. ඊට පස්සේ කාලය මනින ඒකකය තත්පර සිම්පල් S. ඊට පස්සේ දිග ස්කන්ධය කාලය උෂ්ණත්වය. උෂ්ණත්වය මනින ඒකකය කෙල්වින්. ඒක නම් ලියන්නේ කැපිටල්. මොකද කෙල්වින් කියලා කියන්නේ විද්‍යාඥයෙක්ගේ නමක් නේ. මෙල්වින් කෙල්වින් නේ. ඒ නිසා තමයි කෙල්වින් වලට කැපිටල් අකුරක් ලියන්නේ. ඊට පස්සේ විද්‍යුත් ධාරාව. විද්‍යුත් ධාරාව මනින ඒකකය ඇම්පියර්නේ. ඇම්පියර් වල සංකේතය කැපිටල් A. මොකද ඒකත් විද්‍යාඥයෙක්ගේ නමක් තියෙන එක. ඊට පස්සේ ද්‍රව්‍ය ප්‍රමාණය. ද්‍රව්‍ය ප්‍රමාණය මනින ඒකකය මවුලය. ඒකකය MOL. සිම්පල් වලින් ලියන්නේ. අවසාන එක දීප්ත
තීව්‍රතාවය. ඒක ඒකකය කැන්ඩෙලා. සිම්පල් C සිම්පල් D දෙකම සිම්පල්. සිම්පල් C සිම්පල් D කැන්ඩෙලා. මේ තමයි මොකද්ද? මූලික රාශීන් 7 1 2 3 4 5 6 7. එතකොට අපෙන් අහන්නේ පහත මිනුම් අතරින් මූලික රාශියක් වන්නේ නම් උත්තරේ කෙල්වින්. පිළිතුර වෙන්නේ අංක 3. අපි අනිත් ඒවා නිකන් බලමුද? W කියලා කියන්නේ වොට්නේ. වොට් කියලා කියන්නේ ක්ෂමතාවයේ මයින ඒකකය. N කියන්නේ නිව්ටන් බලයේ මනින ඒකකය. PA පැස්කල් කියන්නේ පීඩනයේ මයින ඒකකය. ජූල් කියන්නේ ශක්තිය කාර්ය මයින ඒකකය. ශක්තිය හෝ කාර්ය මයින ඒකකය. හරි නේද? දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 10 වෙනි ප්‍රශ්නය. හරිද? අඩුපාඩු එහෙම දන්නේ නැති දේවල් තියෙනවා ලියා ගන්න ඕනේ. ප්‍රශ්නාංක 10යි දැන් යන්නේ. අපි ෆිසික්ස් වල භ්‍රමණ චලිතයේ ප්‍රශ්නයක් පොඩියට මතක් කරන්න බලුවේ. ඒකයි මේ වගේ ප්‍රශ්නයක් දැම්මේ. බලමු. අපි මෙතෙන් සිට 10 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. මෙන්න මෙහෙමයි කියන්නේ. ඒකාකාර භ්‍රමණ චලිතයේ දෙන වස්තුවක භ්‍රමණ කාලාවර්තය මිලි තත්පර 2කි. එහෙනම් ඉස්සෙල්ලම දීලා තියෙනවා කාලාවර්තය. කාලාවර්තය. මේකේ වටිනාකම දීලා තියෙනවා මිලි තත්පර 2ක්. කාලාවර්තයේ සංකේතය අපි කවුරුත් දන්නෝ කැපිටල් T. කාලාවර්තයටම තමයි කියන්නේ ආවර්ත කාලය. මොකද්ද ආවර්ත කාලය නැත්නම් කාලාවර්තය කියන්නේ? අවසානයේ කාලයෙන් ඉවර වෙන්නේ කාලය. කියන්නේ කාලයක් ගැන කියවෙන්නේ. මොන කාලයක්ද? භ්‍රමණය වන වස්තුවක් එක සම්පූර්ණ වටයක් භ්‍රමණය වෙන්න ගත වෙන කාලය. ෆෑන් එකක් කල්පනා කරන්න. ෆෑන් එකට එක වටයක් කරකැවිලා එන්න ගත වෙන සම්පූර්ණ කාලය අදාළ ෆෑන් එකේ ආවර්ත කාලය. නැත්නම් කාලාවර්තය. මේක දීලා තියෙන්නේ මිලි තප්පර වලින්. අපි කවුරුත් දන්නෝ සම්මත ඒකකයක් එක්ක මිලි කියන්නේ 10 ඍණ 3. ඒ කියන්නේ සම්මත ඒකකය වගේ 1000න් පංගුවක් 1000න් එකක්. හරිද? සම්මත ඒකකය 1000න් බෙදුවට පස්සේ ලැබෙන එක තමයි මිලි කියන්නේ. දැන් උදාහරණයක් මීටර් මිලිමීටර්. මීටරයක් 1000න් බෙදුවම මිලිමීටරයයි. ඒ වගේ තප්පරයක් 1000න් බෙදුවම මිලි තප්පරයක්. මිලි කියන්නේ 10 ඍණ 3 හෙවත් 1000න් එක කියලා කවුරුත් දන්නවා. දැන් බලන්න මොකක්දයි කියන්නේ කියලා. භ්‍රමණය වීමේ කෝණික ප්‍රවේගය වන්නේ. අහන්නේ කෝණික ප්‍රවේගය. අහන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගය. මට කියන්න කෝණික ප්‍රවේගය ගැන පොඩි අදහස් දක්වන්න. කෝණික ප්‍රවේගය. ප්‍රවේගය දන්නෝ. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වෙන ශීඝ්‍රතාවයනේ. එහෙනම් කෝණික ප්‍රවේගය කියන්නේ මොකද්ද? කෝණික විස්ථාපනය වෙනස් වෙන ශීඝ්‍රතාවය. කෝණික ප්‍රවේගය සඳහා දෙන සංකේතය ඔමේගා නේද? එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද ඔමේගා? ඔමේගා අහන්නේ t දීපු වෙලාවට. උගලට මම උගන්වලා තියෙනවා ඩිරෙක්ට්. කෙලින්ම ඔමේගාත් එක්ක සම්බන්ධය දක්වන රාශි දෙකක් තියෙනවා. එකක් තමයි සංඛ්‍යාතය ඔමේගා සමානයි 2πf. අනිත් එක භ්‍රමණ කාලාවර්තය ඔමේගා සමානයි 2π බෙදීම කැපිටල් T. දැන් ඕගොල්ලෝ බලන්න උත්තර පහ දිහා. හැම උත්තරයක්ම ඕගොල්ලන්ට දීලා තියෙන්නේ ෆයි ඇසුරින් එහෙනම් අපිට ෆයි ඇසුරින්ම අවසාන උත්තර තියන්න පුළුවන්. සූත්‍ර කියන්න. ඔමේගා සමානයි 2π බෙදීම කැපිටල් T. ඔමේගා සමානයි 2π බෙදීම කැපිටල් T කියන්නේ 2 මිලි තප්පර. දැන් අර වැඩේ කරන්න ඕනේ. අපිට අවසාන ඒකකය තප්පරයට රේඩියන් වලින් ගන්න නම් මතක තියාගන්න මෙතන මිලි තත්පර කරන්න ඕනේ. මිලි තත්පර කරන්න 1000න් බෙදන්න ඕනේ. එහෙම නැත්නම් 10 ඍණ 3ෙන් ගුණ කරන්න ඕනේ. මිලි තත්පර කරන්න මොකද කරන්නේ? 10 ඍණ 3ෙන් ගුණ කරන්න ඕනේ නැත්නම් 1000න් බෙදන්න ඕනේ.
ඔමේගා සමානයි. මේ දෙකට දෙවරක් 1යි දෙකට දෙවරක් 1යි. මේ 10 නැතුන උඩට ගියාට පස්සේ 10 ධන 3යි 5. 10 ධන 3 කියන්නේ 1000යිනේ. ඒ නිසා පිළිතුර එනෝ 1000යි 5. ඒකකය කෝණික ප්‍රවේගය නිසා තත්පරයට රේඩියන්. තත්පරයට රේඩියන් අපිට එනෝ කීයක්ද 1000යි 5 කියලා. ඒ කියන්නේ ප්‍රශ්නේ 4 වෙනි පිළිතුර තමයි මේකේ නිවැරදි වීම සිදුවන්නේ. ඔන්න ඔයගොල්ලන්ට දැන් මම MCQ ප්‍රශ්න සාකච්ඡාව මෙතනින් ඉවර කරා. දැන් අපි යමු විහුගත ප්‍රශ්න සාකච්ඡා කරන්න. මම පන්තියේ තව ටිකකින් අද දවසේ වැඩ ක්‍රමයෙන් අතර කරනවා. කාන්තියේ පැය කීයක්ද ඔයගොල්ලන්ට ඇතිතරම් කරන මුලදී නම් මම අඩුවෙන් කරන්නේ. ඊට පස්සේ ක්‍රමයෙන් ලබන මාසයේ දම් පන්තියේ ඉස්තර වෙන අයත් එක්ක ලොකු සාකච්ඡාවක් වෙන වෙනම කට්ටියත් එක්ක කතා බහ කරගෙන තමයි පැය ගාන අන්ලිමිටඩ් වෙන්නම් පුළුවන්. කොහොම හරි කියන්නේ සිලබස් එක ඉවර වෙන විදිහට තමයි කතා බහ එක ගන්නෙ. ඒක ළමයි සම්බන්ධ වීම අනුව තමයි ඉතින් මම ඒක තීරණය කරන්නේ. ඒත් එක්ක මම ඔයගොල්ලන්ට මේ මාසය තුර පොඩි දැනුමක් දෙන්න මං ගැන දන්නේ නැති කෙනෙකුට හඳුනා ගන්න පන්ති ළමයි නම් ඉතින් කොහොමද දන්නුනේ හඳුනා ගන්න පොඩි ප්‍රොබේෂන් පීරියඩ් එකක් තමයි මම මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම පේපර් නෙවෙයි කරන්නේ. පේපර් එක මේ කියන්නේ අද දීපු ප්‍රශ්න ගොඩක් හොඳ ප්‍රශ්න. දැන් මෙතන ඉන්න ගොඩක් අයට මේවා ලියා ගන්නත් බැහැ නැත්තම කතාව කියනවනේ නේ. නමුත් මේ ගොඩක්ම සරලත් නෑ. සාමාන්‍ය මට්ටමේ ප්‍රශ්න ටිකක් මම ඉස්සෙල්ලා දැම්මේ නැත්තම් ගොඩක් අමාරු ප්‍රශ්න දාලා මම කැරේට එපා වෙනෝනේ. ඕන්ට වඩා ලේසි ප්‍රශ්නක් දාන්නම් බෑ. පමණ ඉක්මවා ගොඩාම අමාරු ඒවා දාන්න බෑනේ පළවෙනි දවසේ. ඒ නිසා තමයි මම සරල මට්ටමකට ආසන්න මට්ටමේ ප්‍රශ්න ටිකක් ඉස්සෙල්ලා දැම්මේ. ගොඩක්ම සරලත් නැහැ ඉතින්. ඊට පස්සේ එන ළමයිත් එක්ක තමයි ඩිස්කෂන් එක තියෙන්නේ. ඉතින් ඒ නිසා මම දැනට ඒ ගැන මගේ ප්ලෑන් ගැන කියන බලාපොරොත්තු වෙන්නේ නැහැ. එන ළමයි සමග අනිවාර්යයෙන්ම වැඩ ටික කරනවා. ඒ කියන්නේ දැන් තව ළමයි උදේ ඉස්සර කියන වෙලාවෙ හිටියේ නැත්තම් ප්‍රශ්න කරන්නේ සම්පූර්ණ සිලබස් එක කවර් වෙන විදිහට යම්කිසි ටාගට් එකකට. දැන් ප්‍රාග්නාස්ටිකයෝ ගැන කතා කරලා බැක්ටීරියා කතා කරා නම් ඊළඟ දවසේ දිලීන දවසේ බැක්ටීරියා ඊට පස්සේ වෛරස් ඊට පස්සේ මේ ජීව වායු නිෂ්පාදනය ඒ වගේ හැම කොට වික්‍රයක්ම සාකච්ඡා වෙනවා. විද්‍යුතයේ පාඩම නම් ඒ විද්‍යුතයේ හැම එකක්ම කර්චොප් නියම ඊට පස්සේ සමග ප්‍රතිරෝධ ගණන් ඒ හැම එකක්ම එන විදිහට බැලන්ස් කරලා තමයි කරන්නේ. ඊට මුලදී මම තීරි ටිකත් මතක් වෙන විදිහට යම් මට්ටමකින් මෙහෙම කරනවා. සම්පූර්ණ තීරි පාඩම් කරන්නේ නැහැ. මම අර කලින් කිව්වනේ තීරි පාඩම් ඕන නම් තීරි රෙකෝඩින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒක මේ මාසෙ දෙන්නේ නැහැ. මොකද මේක මේ මාසෙ ෆ්‍රී යන එකක් නේ. ඊළඟ මාසෙ ඉඳන් ඒ ණයට අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙනවා. ඊට පස්සේ මේ තීරි අසම්පූර්ණ කට්ටියන්ට ඒක බලාගෙන එතනින් එහාට අපි ටිකක් ස්පීඩ් කරලා අවශ්‍ය හැම දෙයක්ම තේරෙන විදිහට ඒක ළමයිත් එක්ක ඩිස්කෂන් එකත් එක්ක තමයි ඇත්තටම යන්න ඕනේ. මොකද ළමයින්ගේ අවශ්‍ය වෙන විදිහට එපයි ළමයින්ට අවශ්‍ය දැනුම දෙන්නනේ. ඒ නිසා අපි බලමු ඉතින් ඉස්සරහට තව මොනවා හරි ඒක ප්‍රශ්නයක් තියෙනම් අහන්න කියන පැය කීයක්ද කියන්නේ අද පන්ති නවත්ත ගන්නද ඕනේ. අපි ඉතින් අද මේ මාසේ ෆ්‍රී එකේ හිමිහිට කරමු. ඉතින් එහෙම අධ්‍යයනයක් කරලා නේවන වෙන්නේ. හොඳයි. රයිට්. දැන් අපි විගත ප්‍රශ්න වලට යමු. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. රෙකෝඩින් අපි ඊට පස්සේ ක්ලාස් එකේ දානවා. ඒ කියන්නේ ලබන මාසෙ ඉඳන් පටන් ගත්තට පස්සේ එන ළමයින්ට අවශ්‍ය නම් ආයෙසරයක් බලන්න හරි එහෙම ඒක බලමු කතා බහ කරලා. ඉතින් ලයිව් නිසා බලමුකෝනේ. දැන් පැය දෙකක් විතර ගිහිල්ලා තියෙන්නේ. වෙලා බැලුවෙත් නැහැ. අපි තා විගත ප්‍රශ්නයක් වගේ කතා කරමු ඉතින්. පැය දෙකකට කිට්ටුව ගිහිල්ලා තියෙනවා. පැය එකමාරක් විතර. අපි මේකත් කරමු. රයිට්. කරන්න පුළුවන් ද ඔයගොල්ලන්ට අහන් ඉන්න පුළුවන්ද නැත්නම් නවත්තන්නද මොකෝ කියන්නේ? ඕන දෙයක් කියන්න. හොඳයි බලමු එහෙනම්. බලමු එහෙනම් පළවෙනි ප්‍රශ්නය. විහුගත රචනා යටතේ පළවෙනි ප්‍රශ්නය සජීවී දේහ තුළ නිපදවන ඕනෑම කාබනික අණුවක් ජෛවාණුවක් වේ. ජීවීන් තුළ සිදුවන සියලුම ජෛව රසායනික ක්‍රියාවලිය සඳහා ජෛවාණු මූලික වේ. ඊට පස්සේ අපිට කියලා තියෙනවා ග්ලූකෝස් ප්‍රෝටීන ලිපිඩ යටතේ ඉසෙලම සංඝටක මූලද්‍රව්‍ය. පළවෙනි විහුගත ප්‍රශ්නය. ග්ලූකෝස් කියලා කියන්නේ අපි දන්නෝ කාබෝහයිඩ්‍රේටයක්.
කාබෝහයිඩ්‍රේටයක් නිසා ප්‍රධාන සංඝටක මූලද්‍රව්‍ය තුනයි තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. ඊට පස්සේ ග්ලූකෝස් ඇතුළත් වන්නේ ඔක්සීහාරක සීනි කාණ්ඩයට. ඒ නිසා ග්ලූකෝස් සඳුර ගන්න අපි පාවිච්චි කරන ද්‍රාවණය තමයි බෙනඩික් ද්‍රාවණය. ඒ නිසා අපෙන් අහන්නේ භාවිතා කරන ප්‍රතිකාරකය නිසා බෙනඩික් ද්‍රාවණය. බෙනඩික් ද්‍රාවණය දැම්මට පස්සේ ඇතිවන වර්ණ විපර්යාසය අහනකොට සාමාන්‍ය විභාගයට බලාපොරොත්තු වෙන්නේ අවසාන වර්ණ විපර්යාසය. මැද වර්ණ විපර්යාසයක් විතරක් නතර කරන්න බෑ. ඒක ඔක්කොම ලියන්න ඕන. නිල් පාට ද්‍රාවණය පළමුව කොළ පාට වෙනෝ, කහ පාට වෙනෝ, ගඩ රතු පාට අවක්ෂේපයක් වෙනෝ. එහෙම නැත්නම් කෙලින්ම එක සැරේට විපර්යාසයක් නිසා ලියන්න ඕනේ මෙහෙම නිල් පාට ද්‍රාවණය සම්පූර්ණ ලියනවා නම් ඉස්සෙල්ලම කොළ පාට වෙනෝ, ඊට පස්සේ කහ පාට වෙනෝ, අවසානයේ ගඩොල් රතු පාට අවක්ෂේපයක් ලැබෙනවා. මොකද්ද අවක්ෂේපයක් කියන්නේ? අදාළ බඳුන තුල නැත්නම් නලය තුල ද්‍රාවණගත නොවි පතුලෙහි තැම්පත් වෙන ඝන ද්‍රව්‍යනේ. ඒක තමයි අවක්ෂේපය කියන්නේ. ඊට පස්සේ දෙවෙනි එක ඇවිල්ලා ප්‍රෝටීන. සියලුම ප්‍රෝටීන වල අපි දන්නෝ ප්‍රධාන සංඝටක මූලද්‍රව්‍ය කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මොනවද 4? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඊට පස්සේ ප්‍රෝටීන හඳුනා ගන්න අපි පාවිච්චි කරන ද්‍රාවණයට කියන්නේ බයුරේට් ද්‍රාවණය. ඇත්තටම බයුරේට් ද්‍රාවණය වෙනුවට ඕනනම් මේක හදාගන්න යොදාගන්න ද්‍රාවණ දෙකේ නම ලිව්වක් කමක් නැහැ. මෙහෙම ලිව්වත් ලකුණු දෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයයි සහ අනිත් එක තමයි මොකද්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය සහ අනිත් එක තමයි කොපර් සල්ෆේට් ද්‍රාවණය. කොපර් සල්ෆේට් ද්‍රාවණය. මෙතෙන්දි වෙන්නේ දම් පාට වර්ණ වලල්ලක් ඇති වෙනවා. දම් පාට වර්ණ වලල්ල. දම් පාට වර්ණය කිව්වත් ඇති ඉතින් පර්පල් කලර් රින් එකක් තමයි සෑදීම සිදුවන්නේ ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාවේ. ඊට පස්සේ ලිපිඩ. ලිපිඩ වල තියෙන්නේ ප්‍රධාන සංඝටක මූලද්‍රව්‍ය කාබෝහයිඩ්‍රේට් වල වගේම තුනයි. කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණයි. මීට අදාළ වෙන ද්‍රාවකයේ නම සුඩෑන් 3 ප්‍රතිකාරකය නැත්නම් ද්‍රාවණය. සුඩෑන් 3 කියලා කියන්නේ ඔය වර්ණකයක් මේ දේ දිය වෙන. ඒ නිසා රතු පාට හෝ රෝස පාට ගෝලිකා තමයි ඇති වෙන්නේ. රතු පාට එහෙම නැත්නම් රෝස පාට ගෝලිකා. ගෝලිකා කියලා කියන්නේ ද්‍රව වෙන්නේ නැතුව ඒ ස්තරය ගෝලිකා විදියට නිකන් අර බුරගාත ගතිය අවිලතාවයක් වගේ තියෙන විදියට සෙට් වෙනවා. ඕක තමයි නිරීක්ෂණය වන්නේ. හරිද? දැන් අපි යමු තුන්වෙනි කොටස කරන්න. දෙවෙනි කොටස. දෙවෙනි කොටස අපිට කියනවා කිරිවල අඩංගු ප්‍රධාන සීනි වර්ගයේ අණුවක ව්‍යුහය පහත දක්වා ඇත. එය නම් කරන්න කියලා. බලමු අපි ඒක. ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට මෙතනින් සරලව ග්ලූකෝස් අඳින හැටි කියලා දෙන්නම්. අපි ග්ලූකෝස් වල සූත්‍රය ලියන්නේ C6H12O6 නේ. ඔය කියන C6H12O6 කියන එකට කියන්නේ අපි අණුක සූත්‍රය කියලා. එතකොට ඔය අණුක සූත්‍රය C6H12O6 වෙන අණු තුනක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස්. එතනිනුත් ආයි ග්ලූකෝස්ලා දෙන්නයි, ෆ්‍රුක්ටෝස්ලා දෙන්නයි, ගැලැක්ටෝස්ලා දෙන්නයි. ඇල්ෆා බීටායි කියලා නැවතත් අණු කාණ්ඩ දෙකකට බෙදෙනවා. ඔය හැම එකක්ම දැනගෙන ඉන්න ඕනේ. හරිම ලේසියි හැබැයි. එතකොට අපි ඉස්සෙල්ලා බලමු මේ වගේ ව්‍යුහයක් හඳුනාගන්නේ කොහොමදයි කියලා. ඉස්සෙල්ලාම මම ඕගොල්ලන්ට මේකෙන් මට උගන්වන්න පුළුවන් අද දවසේ අණු 4ක්. කැමතිනේ ඉගෙන ගන්න? අණු 4ක් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ අණු 4 ඉගෙන ගත්තට පස්සේ මේ අණුව අපිට හරිම පහසු වෙනවා. අපි ඒක කළා. එතකොට අද දවසේ වැඩ ටික ඉවර කරමු. හොඳේ? එහෙම හොඳයිනේ. නැත්නම් කියන්න මේක දැන් අමාරු නම් කියන්න මේක නතර කරලා ප්‍රෝටීන ටික කරන්න පුළුවන්. ඉතින් ඒක හලියමු ළමයින් ගෙන්නේ. right. අපි දැන් එහෙනම්
ගලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. ඔය ව්‍යුහ ටිකෙන් අපි අද දවසේ ගලූකෝස් සහ ගැලැක්ටෝස් හඳින හැටි චුට්ටක් බලලා මේ ලැක්ටෝස් පුරුදු වෙන්න පුළුවන්. හොඳේ. ඔන්න බලන්නකෝ. C6යි H12යි O6. C6යි H12යි O6 කියලා කියන්නේ මේ ගලූකෝස්නේ. මේ ගලූකෝස් වල ව්‍යුහය මෙහෙම අපි අඳිනවට කියන්නේ අණුක ව්‍යුහය. අණුක සූත්‍රය ඉදිරිපත් කරනවා කියලා. එතකොට අපිට මේක දිහා බැලුවට කාබන් 6, හයිඩ්‍රජන් 12, ඔක්සිජන් 6 තියෙන විදිය පේන්නේ නැහනේ. එතකොට අපි මේව තියෙන විදිය ඉදිරිපත් කරනවා. අවකාශය තුළ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කොහොමද තියෙන්නේ කියලා නිරූපණය කරනවා. අන්න ඒකට අපි නමක් කියන ව්‍යුහ සූත්‍රය කියලා. එතකොට මේ අණුක සූත්‍රයේ තියෙන තුන් දෙනා තමයි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. එතනින් ග්ලූකෝසුයි ගැලැක්ටෝසුයි ව්‍යුහය අඳින්න තනි දවසෙන් පුරුදු වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. විභාගෙට මේව අඳින්නේ නැති වුණාට ඔය දැන් මං ජාබු ජාතියේ ප්‍රශ්න විභාගයට එනවා. ඒ මට්ටමට ඕගොල්ලොන්ට ඇහුරු කරගන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රමාණවත් වෙන්නේ. දැන් මං එහෙනම් කියලා දෙන්න. ඒ අණුව මෙන්න ග්ලූකෝස් අණුව. ග්ලූකෝස් අණුවක් අඳිනකොට ඉස්සෙල්ලම අපි අඳින්නේ ෂඩාශ්‍රයක්. මේ ෂඩාශ්‍රයේ මේ මුළු ටික තියෙනනේ. මේ මුළු වල අපිට අවශ්‍ය නම් කාබන් අඳින්න පුළුවන්. නැත්නම් මුල්ල කාබන් අඳින්න නැතුව නිකන් තියන්න පුළුවන්. මෙතන හැබැයි තියෙන්නේ ඔක්සිජන්. අනිත් හැම මුල්ලකම කාබන් තියෙනෝ. අපිට අවශ්‍ය නම් විතරයි කාබන් අඳින්න ඕනේ. මොකද සම්මතයක් වශයෙන් එතන කාබන් තියේ කියලා අපි සලකන නිසා. දැන් මට කියන්න කාබන් දාමය නම් කිරීමක් කරනවා. කාබන් 6 තියෙනනේ. සම්මතයක් වශයෙන් කාබන් දාමය නම් කරන්නේ මෙන්න මේ ඔක්සිජන්ට පල්ලෙහා කාබන්ට අංක 1 ලැබෙන විදියට 1 2 3 4 5 කාබන් 6ක් තියෙනනේ. 6 වෙනි කාබන් අඳින්නේ වෙනම. 6 වෙනි කාබන් අඳින්නේ වෙනම. මෙන්න 6 වෙනි කාබන්. ඊට පස්සේ මේ හැම කාබන් කෙනෙක්ගේම වටේ බන්ධන 4ක් තියෙනවා. දැන් මේක උගන්වන්නේ 13 වෙනි පාඩමේ. එතකොට අපි ක්ලාස් එකට සම්බන්ධ වෙන අයට තියරි මේවා සම්පූර්ණම් ඒවා සම්පූර්ණ කරගෙන තමයි අපි ඉස්සරහට වෙනම තියරි පාඩම් වලට ලෙසන් දීලා තමයි යන්නේ. හොඳේ. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ මේ ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් අපි එහෙමත් කරමු. එතකොට කාබන් වටා ස්ථායි සහසංජ බන්ධන 4ක් ඇදෙනවා. මේ රේඛා දෙකෙන් බන්ධන දෙකක් කියවෙන නිසා තව දෙකක් අඳින්න ඕනේ. 1 2 3 4යි. 1 2 3 4යි. 1 2 3 4යි. 1 2 3 4යි. මෙතන මේ චක්‍රයට සම්බන්ධ වෙන්නේ නැතුව තියෙන කාබන්ගේ CH2OH කියලා ලියන්න ඕනේ. ඔය ටික මතකද? අපි ආයි මතකෙන් අඳිමු. දැන් මෙතන ඇඳයි කියලා කලබල වෙන්න එපා. වෙලාව නාස්ති වෙනවා කියලා. මේක ඉස්සරහට දැන් ස්පේරුනේ ඔයගොල්ලන්ට අණුවක් ඇඳලා. ඒකට තමයි මේ එන්න හදන්නේ. අපි ආයි ඉස්සරහ ග්ලූකෝස් අඳිමු. දැන් මතකෙන් කියන්න. තව මේ පුරවන්න තියෙනවා. හොඳ. ඉස්සෙල්ලම ෂඩාශ්‍රයක් අඳිනවා. ඔන්න ඇඳා. ඊට පස්සේ උඩ තියෙන මේකට ඔක්සිජන් දාලා අනෙක් කෙළවරවල් වලට අපි මොනවද දාන්නේ? කාබන් දානවා. මේ හැම මුල්ලකටම කාබන් දානවා. රයිට්. ඊට පස්සේ මොකද කරන්නේ? කාබන් වටා බන්ධන 4ක් තියෙන්න ඕනේ. බන්ධන 4 නිරූපණය කරනෝ. මෙතන කාබන් CH2OH කියලා ලියනවා. කාබන් දාමය නම් කරන්නේ කොහොමද? මෙතෙන්ට තියෙන අංක 1 2 3 4 5 සහ මෙතෙන්ට 6 කියලා ලියනවා. එතකොට දැන් ඔන්න ග්ලූකෝස් අණුවේ මූලික ස්ට්‍රක්චර් එක ගහලා ඉවරයි. දැන් ඉතිරි ටික අඳින්න හදන්නේ. ඊට පස්සේ මේ ග්ලූකෝස් අණුවේ අපිට අඳින්න තියෙන ඉතිරි පරමාණු වලට H සහ OH. හොඳේ. හොඳට බලන් ඉන්න. මේකේ විශේෂත්වයක් තියෙනවා. ග්ලූකෝස් උනත් හොඳට අහන් ඉන්න. හොඳේ. ෆ්‍රුක්ටෝස් උනත්, ගැලැක්ටෝස් උනත් ඒ තුනේම මෙන්න මේ OH කාණ්ඩය තුන්වෙනි කාබන් පරමාණුවේ තියෙනවා. OH එක තුන්වෙනි කාබන් පරමාණුවේ උඩට තියෙනවා. OH එක උඩට H එක යටට තියෙන්නේ. ඒ මොන කාබන් පරමාණුවේද? තුන්වෙනි කාබන් පරමාණුව. ඒක ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් තුනටම අදාළයි. දැන් මම හැබැයි අඳින්නේ අද ග්ලූකෝස්. හොඳේ. ඉතිරි ඒවට උඩට H ලියන්න, යටට OH ලියන්න. උඩට H ලියන්න, යටට OH ලියන්න. උඩට H ලියන්න, යටට OH ලියන්න. උඩට H මෙතන H විතරයි. දැන් මේකට කියන්නේ ග්ලූකෝස්. මෙන්න ග්ලූකෝස්.
මේ මොකද්ද? ග්ලූකෝස්. අපි මේකත් ග්ලූකෝස් කරොත් කොහමද? උඩට H යටට OH. උඩට H යටට OH. උඩට H යටට OH. පහේ විතරක් යටට H. දැන් කවුද මෙයා? ග්ලූකෝස්. දැන් ඔන්න ග්ලූකෝස්ලා මම දෙන්නෙක් ඇන්දා. දැන් මම කියවනේ ග්ලූකෝස්ලා. හරිද මතකද? මෙහෙම අඳලා HOH දාන්න තියෙන්නේ. තුනේ විතරක් OH එක උඩට දාන්න තියෙන්නේ. දැන් ඇන්දේ ග්ලූකෝස්. මෙහෙම සීන් එකක් තියෙනවා. ග්ලූකෝස්ලා මං කිව්වා දෙන්නෙක් ඉන්නවයි කියලා. එක්කෙනෙක් ඇල්ෆා ග්ලූකෝස් අනිත් එක්කෙනා කවුද? බීටා ග්ලූකෝස්. ඇල්ෆා ග්ලූකෝස් සහ බීටා ග්ලූකෝස් වල වෙනස දැන් කියලා දෙන්නයි හදන්නේ. මේකයි සීන් එක. ඔන්න බලන් ඉන්න. පළවෙනි කාබන් පරමාණුව තියෙනුනේ. මේ පළවෙනි කාබන් පරමාණුවේ OH එක පහලින් තියෙනවා නම් එයා ඇල්ෆා ග්ලූකෝස්. පළවෙනි කාබන් පරමාණුවේ OH එක පහලින් තියෙනවා නම් එයා කවුද? ඇල්ෆා ග්ලූකෝස්. මේ පළවෙනි කාබන් පරමාණුවේම OH එක උඩින් තියෙනවා නම් H එක පහලින් තිබිලා එහෙනම් දැන් මෙයාට කියන්නේ මොන ග්ලූකෝස් කියලාද? බීටා ග්ලූකෝස්. ඔන්න ඇල්ෆා ග්ලූකෝසුයි බීටා ග්ලූකෝසුයි. තේරුණාද? ඇල්ෆා ග්ලූකෝසුයි බීටා ග්ලූකෝසුයි. තාම ඔයගොල්ලන්ට වෙන් වෙන්ව හඳුනා ගන්න හැටි කියලා දුන්නේ නැහැ. ඒක තව ටිකකින් කියලා දෙන්න. මේ දක්වා තේරුණාද? ඔන්න මං ඇල්ෆා ග්ලූකෝස් බීටා ග්ලූකෝස් අඳින හැටි කියලා දුන්නා. දැන් අපි මේ ගැලැක්ටෝස් වලට යමු. ඊට පස්සේ මේ ටික ටක් ගාලා කියලා දෙන්න තියෙන්නේ. හොඳයි? බය වෙන්න එපා. ටක් ගාලා අපිට උත්තර ගන්න පුළුවන්. ගැලැක්ටෝස් වලට යනකොටත් ඉස්සෙල්ලම අඳින්න ඕනේ ග්ලූකෝස්. හොඳේ? ඒ නිසා අපි ඉස්සෙල්ලා ග්ලූකෝස් අණුවක් අඳිමුද? මෙන්න ග්ලූකෝස් අඳිමු. කොහොමද ග්ලූකෝස් අඳින්නේ? ප්‍රැක්ටිස් කරමු. ෂඩාශ්‍රයක් ඇඳ. ඔයගොල්ලෝ මට කියන්න අඳින්න ඕන හැටි. උඩම තියෙන කෙළවරට ඔක්සිජන් දාලා අනිත් හැම මුල්ලකටම කාබන් පරමාණුව ගානේ දානවා. මෙතෙන්ට ලියනෝ CH2OH. කාබන් වටා බන්ධන කීයද? 4යි. ඒ නිසා බන්ධන 4 සම්පූර්ණ කරනො මෙහෙම. මේවැ ලියන්නේ මොනවද? විශේෂ මේක මොකද්ද? තුන්වෙනි කාබන්ගේ කොහොම වුණත් OH එක උඩට H එක පහළට. අනිත් ඒවායි H උඩට OH පහළට. H උඩට OH පහළට. H උඩට OH පහළට. මෙතන H. මේ කාබන් දාමේ නම් කරන්නේ කොහොමද? ඔක්සිජන්ට පල්ලෙහා කාබන්ට 1 2 3 4 5 මේක තමයි 6. ඔන්න ඇඳ ග්ලූකෝස්. දැන් මේක ගැලැක්ටෝස් කරන්න හදන්නේ විනාඩියකින්. හොඳයි. පොඩි වැඩක් තියෙනවා. ගැලැක්ටෝස්ලා දෙන්නෙක් නිසා අපි දෙන්නෙක් මැදන් ඉමුද? ආයි ග්ලූකෝස් අඳිමු. ෂඩාශ්‍රයක් ඇඳා. ෂඩාශ්‍රයේ උඩ කෙළවර ඔක්සිජන් කියලා ලිව්වා. අනිත් හැම මුල්ලකම අපි කාබන් පරමාණු මේ ආකාරයෙන් සලකුණු කරගත්තා. ඊට පස්සේ කාබන් වටා බන්ධන 4ක් වෙන විදියට මේ ආකාරයෙන් ඉරි කෑලි ගැහුවා. මෙතෙන්ට ලිව්වා CH2OH. කාබන් දාමය අපි නම් කරන්නේ කොහොමද? මෙතන කාබන්ට ලියන 1 2 3 4 5 6 කියලා. ඔන්න කාබන් දාමයන් නම් කරා. දැන් මට කියන්න උඩට H යටට OH. උඩට H යටට OH. අර තුනේ විතරක් විශේෂත්වයක් තියෙකෝනේ බලන්න. ග්ලූකෝස්ද ගැලැක්ටෝස්ද දාලා නැහැ. තුන්වෙනි කාබන්ගේ ඒක තමයි ස්වභාවික පිහිටීම. මෙන්න අනිත් ඒවා. දැන් මේකත් ඇල්ෆා ග්ලූකෝස් මේකත් ඇල්ෆා ග්ලූකෝස්. හරිද? දැන් අපි මේක ඇල්ෆා ග්ලූකෝස්නේ. අපි මේක ගැලැක්ටෝස් කරන්න හදන්නේ. හොඳට අහන් ඉන්න. ග්ලූකෝස් ගැලැක්ටෝස් වෙන්වන්නේ 4 වෙනි කාබන් පරමාණුවේ. ඒ කියන්නේ ග්ලූකෝස්ගේ ව්‍යුහයයි ගැලැක්ටෝස්ගේ ව්‍යුහයයි වෙනස් වන්නේ කීවෙනි කාබන් පරමාණුවෙන්ද? 4 වෙනි කාබන් පරමාණුවේ. මේ 4 වෙනි කාබන් පරමාණුවේ OH එක උඩට තියෙනවා නම් 4 වෙනි කාබන් පරමාණුවේ OH එක තියෙන්නේ. මේ OH එක උඩට තිබිලා H එක පල්ලෙහාට තියෙනවා නම් මෙන්න OH එක උඩට තිබිලා H එක පල්ලෙහාට තියෙනවා නම් මම මෙතන විශේෂ කරා. OH එක තමයි උඩට තියෙන්නේ. OH එක උඩට තියෙනවා නම් කිසිදු විවාදයක් නැහැ.
මේක තමයි ගැලැක්ටෝස්. OH එක උඩට තියෙනවා නම් කිසිදු විවාදයක් නැහැ මේ මොකද්ද ගැලැක්ටෝස්. එහෙනම් ග්ලූකෝස් ගැලැක්ටෝස් හඳුනගන්නේ ඔහොමයි. දැන් මට කියන්න අපිට මෙහෙම ව්‍යුහ සෙට් එකක් දීපු වෙලාවක ඉස්සෙල්ලම මේක ග්ලූකෝස්ද ගැලැක්ටෝස්ද කියලා බලන්නේ කොහොමද? දාන chat එකට උත්තරයක්. මේක දැන් මොනම ඊව ටිකක් දීලා තියෙනවා. මේවයි යට නම් දාලත් නැහැ. අපිට කියන මේ view හඳුනා ගන්න. එහෙනම් මට කියන්න ඉස්සෙල්ලම අපි මේකේ කොතනද දිහාද බලන්න ඕනේ. දාන chat එකට උත්තරේ. කොතන දිහාද බලන්න ඕනේ. කොතන දිහාද බලන්න ඕනේ. right. කොතන දිහාද බලන්න ඕනේ. තාම මම ඒක වෙන ග්ලූකෝස් කියලා අඳුර ගන්න හැටි තාම කියලා දුන්නේ නැහැ. දැන් තමයි කියලා දෙන්න හදන්නේ. කොහොතාම උත්තර ලැබුණේ නැහැ. පන්තිය වගේමයි. නිශ්ශබ්දයි. අන්න හරි. එක ළමෙක් යන්තම් කිව්වා. හතරවෙනි කාබන් කියලා. ළමෙක් වුණ අහල් තිනුනේ ග්ලූකෝස්ද හඳුනගන්නේ කොහොමදයි කියලා. හතරවෙනි කාබන්ගෙන් තමයි හඳුනගන්නේ. හතරවෙනි කාබන්. අන්න දැන් නම් කවුරුත් උත්තර දෙනවා. right. එහෙනම් මේ ව්‍යුව වෙසක් කූඩුවක් වගේ සඩාස්ත්‍රයක් දුටු කල වෙසක් කූඩුවක් වගේ සඩාස්ත්‍රයක් දුටු කල වෙන කොහෙවත් බලන්න එපා. දැන් ඔයගොල්ලෝ එක එක තැන් බලනෝනේ ළමයි දිහා බැලුවමනේ. මෙයා මෙහෙමයි මූණ බලනෝ. වෙන ඒවා බලනෝ. ඒ වගේ මෙතන මේකේ බලන්න ඕනේ කීවෙනි කාබන් පරමාණුව දිහාද 4. 4 H එක උඩට OH එක පහළට නම් ග්ලූකෝස්. කියන්නකෝ H එක උඩට OH එක පහළට නම් ග්ලූකෝස්. OH එක උඩට H එක පහළට නම් ගැලැක්ටෝස්. 4 OH එක උඩට තියෙනවා නම් ගැලැක්ටෝස්. 4 OH එක පල්ලෙහාට තියෙනවා නම් ග්ලූකෝස්. එපමණයි. ඊට පස්සේ ග්ලූකෝස්ද ගැලැක්ටෝස්ද කියලා වෙන් කරගෙන ඊට පස්සේ බලන්නේ පළවෙනි කාබන්. පළවෙනි කාබන්ගේ OH එක යටට නම් ඇල්ෆා. පළවෙනි කාබන්ගේ OH එක උඩට නම් බීටා. ඉස්සෙල්ලා හතරවෙනි කාබන් පරමාණුවෙන් ග්ලූකෝස් ගැලැක්ටෝස් වෙන් කරගෙන පළවෙනි කාබන් පරමාණුවෙන් OH එක වෙන් කරගත්තා. OH එක පහළ නම් ඇල්ෆා, OH එක උඩ නම් බීටා. දැන් මෙතනත් එහෙම කරා. OH එක උඩට නිසා හතරවෙනි කාබන්ගේ මෙයා කවුද? ගැලැක්ටෝස්. ඊට පස්සේ බලන්න පළවෙනි කාබන්ගේ දිහා. පළවෙනි කාබන්ගේ OH එක පල්ලෙහාට තියෙනවා නම් මෙයා කවුද? ඇල්ෆා ගැලැක්ටෝස්. අපි මෙයාගේ OH එක දැන් උඩට දාමුකෝ. පළවෙනි කාබන්ගේ OH එක උඩට තියෙනවා නම් මෙයා කවුද? බීටා ගැලැක්ටෝස්. ඔන්න ව්‍යුහ හඳුනා ගන්න හැටි. මං හිතනවා උගන්වපු දේවල් දැන් හොඳටම පැහැදිලි ඇති කියලා. දැන් ඕගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ඕගොල්ලන්ට මේ ව්‍යුහය කියන්න පුළුවන් ටක් ගාලා. තුන්වෙනි කාබන්ගේ OH එක තියෙන එක සම්මතයක්. ඒක මේ ස්වාභාවික පිහිටීමක්. ඒ නිසා තුන්වෙනි කාබන්ගේ OH එක උඩට තියෙන එකෙන් කිසිදු හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. ග්ලූකෝස් වලයි, ගැලැක්ටෝස් වලයි, ෆ්‍රුක්ටෝස් වලයි. දැන් තාම ෆ්‍රුක්ටෝස් අද ඉගෙනුවේ නැහැ නේ. ඒක වෙන දවසක. ඒ හැම කෙනාගේම තුන්වෙනි කාබන්ගේ OH එක උඩට තියෙන එක ස්වාභාවික පිහිටීම. මේ ස්වාභාවික ව්‍යුහනේ අපි කතා කරන්නේ. එතකොට මේ පිහිටීමෙන් අපිට තුන්වෙනි කාබන්ගෙන් මේ දෙන්න හඳුර ගන්න බෑ. හඳුර ගන්න පුළුවන් වන්නේ කාගෙන්ද? හතරවෙනි කාබන්ගෙන් විතරයි. තේරුණාද? අන්න එහෙම ප්‍රශ්න අහන්න. එතකොට කියලා දෙන්න පුළුවන්. දැන් අපි යමු එහෙනම් මොකටද මේ ව්‍යුහය හඳුනා ගන්න. දැන් මම මුකුත් නොකිය දැන් මේ ටික මකලා දානවා. හොඳේ? මේක මකලා දාලා මුකුත් නොකිය ඔය ව්‍යුහය හඳුනා ගන්න හැටි මම දැන් කියලා දෙන්න හදන්නේ. ඊට කලින් මම මෙතන බන්ධනයක් හැදෙන හැටි කියලා දෙනවා. right බලන්න මෙහෙම. මෙන්න බන්ධන හැදෙන හැටි මෙහෙමයි සිද්ධිය. මෙතන ඇල්ෆා ග්ලූකෝසුයි මෙතනත් ඇල්ෆා ග්ලූකෝස් තිබ්බයි කියමුකෝ. සාමාන්‍යයෙන් එහෙමයි හැදෙන්නේ. හොඳේ. මම දැන් මේක ඇල්ෆා ග්ලූකෝස් කරනවා බලන් ඉන්න. මේ OH එක උඩට දාලා පල්ලෙහාට දාලා මේක උඩට දානවා. දැන් මේක ඇල්ෆා ග්ලූකෝස්නේ. හොඳේ. මේක ඇල්ෆා ග්ලූකෝස්. දැන් මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. මේ ඇල්ෆා ග්ලූකෝස් වල එක ඇල්ෆා ග්ලූකෝස් එකක පළවෙනි කාබනුයි අනෙත් ඇල්ෆා ග්ලූකෝස් වල හතරවෙනි කාබන්ගේ OH උයි අතර මේ OH දෙකක් තියෙන්නේ. මෙන්න මෙතනින් ජලාණුවක් පිට වෙනවා. මේ පරමාණු දෙකෙන් මෙන්න මෙතනින් මේ ආකාරයෙන් ජලාණුවක් පිට වෙනවා.
දැන් මට කියන්න ජලාණුවක් පිට වෙනවයි කියන්නේ මෙතන H මෙතන H2යි H2 මේ ඕත් එක්ක ජලය. දැන් එහෙනම් ජලාණුව පිට වුණා. දැන් උන මකන්න හදන්නේ බලන්න. ජලාණුව පිට වෙනකොට මේ හයිඩ්‍රජන් සහ මේ OH නැති වෙනවා. දැන් ඕගොල්ලොම කියන මට වෙන දේ මේ ඔක්සිජන්ට බන්ධනයක මදිකමක් තියෙනවා. මොකද කලින් මෙතන හයිඩ්‍රජන් තිබුණේ නේ? දැන් මෙතන හයිඩ්‍රජන් නැතුව බන්ධනයක් නැතුව ඉන්නවා. ඒ වගේම මෙතන කාබන්ගේ මේ බන්ධනයම ගැලවෙනෝ OH කාණ්ඩය ගැලවිච්ච නිසා. දැන් එහෙනම් මේ කාබන්ටත් බන්ධනයක් ඕන වෙනෝ මේ ඔක්සිජන්ටත් බන්ධනයක් ඕන වෙනෝ. මේ කාබන්ටත් ඕන වෙනෝ මේ ඔක්සිජන්ටත් ඕන වෙනෝ. ඒ නිසා මේ දෙන්න අතර බන්ධනයක් හැදෙනවා. අපි මේක සාමාන්‍යයෙන් ලියනකොට මේ ඔක්සිජන් චුට්ටක් මැදට අරන් ලස්සනට මෙහෙම ලියනවා. මිසේ ඇතිවන බන්ධනයට තමයි අපි කියන්නේ ග්ලයිකොසිඩික් බන්ධනය. එහෙමද? මේවට කියන්නේ මොනොසැකරයිඩ් කියලා. ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩයක් නේ. මේ මොනොසැකරයිඩ් දෙක අතර ඔක්සිජන් මගින් සම්බන්ධීකරණය වෙලා සෑදෙන මෙන්න මේ බන්ධනයට කියනෝ අපි මොකක්ද? අපි අද මිසී කිව්වලා කතා කරානේ මේක ග්ලයිකොසිඩික් බන්ධනය. එතකොට මේ ග්ලයිකොසිඩික් බන්ධනය සාදනකොට මොන කාබන් දෙක අතරද සෑදුනේ? 1 සහ 4. ඒ නිසා තමයි ඊතලයක් දාන්නේ මෙතන 1 සමග මෙතන 4. 1 4 ග්ලයිකොසිඩික් බන්ධන. සහ මේ දෙකේම සම්බන්ධ වන්නේ මොන අණුවක්ද? ඇල්ෆා අණුවක්. ඒ නිසා මෙතෙන්ට දානවා ඇල්ෆා. එහෙම තමයි අර මං කලින් ප්‍රශ්නයක කිව්ව ඇල්ෆා 1 4 ග්ලයිකොසිඩික් බන්ධනය හැදෙන්නේ. දෙපැත්තෙම ඇල්ෆා අණු දෙකක් 1 සහ 4 පරමාණු අතර සම්බන්ධ වන්නේ. එහෙනම් මේ බන්ධනයට අපි නමක් කියනවා ඇල්ෆා 1 4 ග්ලයිකොසිඩික් බන්ධනය කියලා. මං හිතන වැඩේ තේරුණා. ඔන්න ග්ලූකෝස් දෙකක් අතර බන්ධනය හැදෙන හැටි. දැන් මේවට අපි කියන්නේ ඇල්ෆා ග්ලූකෝස් කියලා. කලින් මේ දෙන්න වෙන වෙනම හිටියාට දැන් ඉන්නේ තනි අණුවක් නේද? එහෙනම් මේ අණුවට අපි දැන් නමක් කියනවා මෝල්ටෝස් කියලා. එහෙනම් මෝල්ටෝස් කියන අණුව හැදෙන්නේ කොහොමද? ඇල්ෆා ග්ලූකෝස් අණු දෙකක් අතර ග්ලයිකොසිඩික් බන්ධනයකින් සම්බන්ධ වෙලා. තේරුණාද? දැන් අපි යමු තවත් අණුවක් ගැන හිතන්න. මං ඊට පස්සේ ඕගොල්ලොන්ට වෙන අණුවක් කියන්නම්. හරිද? මෙතන මම අඳිනවා බීටා ගැලැක්ටෝස්. දැන් මේක ඉවරයි. දැන් වෙන එකක් කියලා දීලා පාඩමට යන්නයි. ඊට පස්සේ මේක අහගත්තු ගමම පුළුවන් වෙනවා. මේක බීටා ගැලැක්ටෝස්. මේක ඇවිල්ලා බීටා ගැලැක්ටෝස්. මේක බීටා ගැලැක්ටෝස් වෙන්න හේතුව කියන්නේ ඉස්සෙල්ලම බලන්නේ කොහෙද? 4 වෙනි කාබන්. 4 වෙනි කාබන්ගේ OH එක උඩනේ. එහෙනම් ඒක මොකද්ද? ගැලැක්ටෝස්. ඊට පස්සේ බලන්න කීවෙනි කාබන්ද? පළවෙනි කාබන්. එයාගේ උඩට OH නම් එයා කවුද? බීටා. එහෙනම් මේ මොකද්ද? බීටා ගැලැක්ටෝස්. මට මේක බීටා ග්ලූකෝස් වෙන හැටි කියන්න. මේ පාඩමට දාලා එක ගන්නන්න හදන්නේ. මේක බීටා ග්ලූකෝස් වෙන හැටි කියන්න. ග්ලූකෝස් නම් අපි මොකද්ද කරන්නේ? 4 වෙනි කාබන්ගේ සාමාන්‍ය විදිය උඩට H යටට OH. දැන් මේක කවුද? ග්ලූකෝස්. ඊට පස්සේ පළවෙනි කාබන්ගේ උඩට OH තියෙනවා නම් මේක මොකද්ද? බීටා. දැන් මම මෙතන සෙට් කරන්න හදන්නේ කවුද? බීටා ගැලැක්ටෝස් අණුවක් සමග බීටා ග්ලූකෝස් අණුවක්. තේරුණාද? බීටා ගැලැක්ටෝස් අණුවත් එක්ක මොකද සම්බන්ධ කරන්නේ? බීටා ග්ලූකෝස් අණුව. එතකොට මේ බීටා මිසල් කියන මට ගැලැක්ටෝස් හඳුනාගත්තේ කොහොමද? මේක ගැලැක්ටෝස් උනේ සඩාස්ත්‍ර ව්‍යුවේ 4 වෙනි කාබන්ගේ උඩට OH තියෙන නිසා. මේක බීටා උනේ පළවෙනි කාබන්ගේ උඩට OH නිසා. මේක ග්ලූකෝස් උනේ 4 වෙනි කාබන්ගේ OH එක යටට තියෙන නිසා. OH එක උඩට නම් ගැලැක්ටෝස්, 4 OH එක පල්ලෙහාට නම් ග්ලූකෝස්නේ. පළවෙනි කාබන්ගේ උඩට OH තිබෙච්ච නිසා මේක බීටා. දැන් මෙන්න මෙතන වෙච්ච සිද්ධියම මෙතනත් 1 සහ 4 අතර වෙනෝනේ. එතකොට වෙන්නේ මෙයාගේ OH කාණ්ඩයත් එක්ක මෙයාගේ OH කාණ්ඩයත් එක්ක මෙයාගේ H එක පිට වෙනවා. දැන් නැවතත් ජලාණුවක් පිට වෙනව නේද? උන දැන් මම බෝඩ් එකේ ඒ කොටස මගන්න හදන්නේ. මට කියන්න මෙතන ඔන්න බලන්න හොඳ මෙතන H එක අයින් වෙනවා.
මෙතන OH එක අයින් වෙනවා. OH එක අයින් වෙනකොට මෙතන සම්පූර්ණ කාබන්ගේ බන්ධනයම අයින් වෙනවා. දැන් මට කියන්න මෙතන ජලාණුවක හිඟයක් තියෙනව නේද? ඒකේ ප්‍රතිඵලයක් විදියට මෙතන ඔක්සිජන්ට බන්ධනයක් ඕනේ කලින් කිව්වා වගේ මේ කාබන්ට බන්ධනයක් ඕනේ. එහෙනම් මේ දෙන්න අතර මෙන්න මෙහෙම බන්ධනයක් හැදෙනව නේද? අපි ඉතින් ලස්සනට ලියනකොට මේක චුට්ටක් ඔක්සිජන් මැදි කළා මෙහෙම ලියනවා. එහෙම නොලියුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ආයර කතාවමයි කියන්නේ. මේ බන්ධනයට කියන නම කියන්නකෝ. ග්ලයිකොසිඩික් බන්ධනය. දැන් ඕගොල්ලෝ මට මේකට නමක් යෝජනා කරන්න chat එකේ. මේක ග්ලයිකොසිඩ් නෑ නිදින්නන්නෙත් නැහැනේ. මේක ග්ලයිකොසිඩික් බන්ධනය. මේකේ නමක් යෝජනා කරන්න. මේකට නමක් යෝජනා කරන්න. නිදිද කොයිද කවුරුත්? මේකට නමක් යෝජනා කරන්න. ග්ලයිකොසිඩික් බන්ධනය තමයි මේකට නමක් යෝජනා කරන්න. කවුරුවත් නැහැ. ඒ කියන්නේ දන්නේ නැද්ද? අන්න යන්තම් එක්කෙනෙක් කිව්වා. මේ අකුරු ගහ ගන්න බැරුව ඉන්නේ නේ. හරි දැන්නේ තේරුනේ. මේකේ නම තමයි දෙපැත්තේ තියෙන්නේ මොන අණු දෙකක්ද? දෙපැත්තේ තියෙන්නේ මොන අණු දෙකක්ද? බීටා අණු දෙකක්. මෙතනත් බීටා. ඒ නිසා මෙතන බීටා කියලා ලියනවා. මේ පැත්තේ එක මේ පැත්තේ 4 නිසා 1 4 ග්ලයිකොසිඩික් බන්ධනය. ඒ නිසා මෙතන හැදෙන අණුව මොකද්ද? බීටා 1 4 ග්ලයිකොසිඩික් බන්ධනය. මේ බන්ධනයෙන් හැදෙන බීටා ගැලැක්ටෝස් සහ බීටා ග්ලූකෝස් වලින් හැදෙන ව්‍යුහයට කියනවා අපි නමක් ලැක්ටෝස් කියලා. කලින් හැදුනේ මොකද්ද? ඇල්ෆා ග්ලූකෝස් දෙකකින් මෝල්ටෝස් හැදුනා වගේ බීටා ගැලැක්ටෝස් බීටා ග්ලූකෝස් අතර එකතුවෙන් හැදෙන මොකද්ද? ලැක්ටෝස්. ඔන්න ලැක්ටෝස් හැදෙන ආකාරය. හරි නේද? ඔන්න ලැක්ටෝස්. දැන් මට කියන්න ඔන්න බන්ධනෙත් ඕගොල්ලොන්ට දැන් මම පැහැදිලි කරා. හරි නේද? බීටා 1 4 ග්ලයිකොසිඩික් බන්ධනය. දැන් යමු අපි ප්‍රශ්නයට. කියවන්න. කිරිවල අඩංගු ප්‍රධාන සීනි වර්ගයේ අණුවක ව්‍යුහය පහත දක්වා ඇත එය නම් කරන්න. මේක නේද දීලා තියෙන්නේ. දැන් මම විභාගයට ආවොත් මේක හඳුනා ගන්න හැටි කියන්නේ. දැන් මෙච්චර වෙලා මං කිව්වේ මේක අඳින හැටිනේ. මේක දැන් මම හඳුනා ගන්න හැටි කියන්නම්. මෙන්න මෙහෙමයි මේක හඳුනාගන්නේ. දැන් මොකක්වත් දීලා නැහැනේ. උච්චරනේ දීලා තියෙන්නේ. කිසිම දෙයක් නැති මේ වගේ වෙලාවක මේක හඳුනාගන්නේ කොහොමද? මං කියන්න. ඔන්න බලන්න. ඉස්සෙල්ලම ඕගොල්ලෝ මේ වගේ වෙලාවක කරන්න ඕනේ මේ ග්ලයිකොසිඩික් බන්ධනය කඩන්න. මේ ග්ලයිකොසිඩික් බන්ධනය කඩලා සාමාන්‍ය විදියට අණුව සෙට් කරන්න. මේක හරි වැදගත්. චුට්ටක් බලන්න හොඳට. මම ඒකෙන් අදහස් කරේ මෙන්න මෙහෙම දෙයක්. මෙතන දැන් තියෙන්නේ මේ බන්ධනය කඩන්න. ඔන්න කඩලා දැම්මා. එහෙම කඩිවට පස්සේ මට කියන්න මෙතන H නම් මදිපාඩුවට සෙට් වෙන්න ඕනේ මොකද්ද? OH. ඒ වගේම මෙතන H නම් මදිපාඩුවට සෙට් වෙන්න ඕනේ මොකද්ද? OH. පැහැදිලිද? ග්ලයිකොසිඩික් බන්ධනය කඩලා මේ අණු දෙක වෙන් කරා. ඊට පස්සේ ඕගොල්ලෝ මෙයා වෙනම හඳුනා ගන්න, මෙයා වෙනම හඳුනා ගන්න. මේ දෙක වෙනම හඳුනාගත්තට පස්සේ මට කියන්න මේ දෙක වෙනම හඳුනාගන්න හැටි කියන්නකෝ. 4 වෙනි කාබන්ගේ උඩට OH තියෙනවා නම් මේක මොකද්ද? ගැලැක්ටෝස්. 4 වෙනි කාබන්ගේ උඩට OH තියෙනවා නම් ගැලැක්ටෝස්. පළවෙනි කාබන්ගේ උඩට OH තියෙනවා නම් මේක මොකද්ද? බීටා. ඒ නිසා මේක මොකද්ද? බීටා ගැලැක්ටෝස්. මෙතන පළවෙනි මෙතනත් හඳුනගන්න එහෙමයි. 4 වෙනි කාබන්ගේ OH එක යට තියෙනවා නම් මේක මොකද්ද? ග්ලූකෝස්. පළවෙනි කාබන්ගේ උඩට OH තියෙනවා නම් මේක මොකද්ද? බීටා. එහෙනම් මේක බීටා ගැලැක්ටෝස්, මේක බීටා ග්ලූකෝස්. එතකොට අපි කටපාඩමින් දන්නෝ බීටා ගැලැක්ටෝස් බීටා ග්ලූකෝස් අතර සම්බන්ධයෙන් නිර්මාණය වෙන අණුව ලැක්ටෝස් කියලා. ඔන්න විභාගෙට දුන්නොත් හඳුනා ගන්න හැටි. බන්ධනය කැඩුවා, මේ අණුව වෙනම වෙන් කරා, මේ අණුව වෙනම වෙන් කරා. මේ අණු දෙකෙන් හැදෙන දෙක කිව්වා. මට කියන්නේ එක උස්මට ඩයිසැකරයිඩ් ටික
ඇල්ප ග්ලූකෝස් දෙකක් එකතු වුණාම දැන් කියලා දුන්නා මෝල්ටෝස්. බීටා ග්ලූකෝස් දෙකක් එකතු වුණාම හැදෙන්නේ සෙලබයෝස්. ඇල්ප ග්ලූකෝ සමාන බීටා ගැලැක්ටෝස් බීටා ග්ලූකෝස් එකතු වුණාම හැදෙන්නේ ලැක්ටෝස්. ඇල්ප ග්ලූකෝස් සහ බීටා ෆ්‍රුක්ටෝස් සෙට් වුණාට පස්සේ හැදෙන්නේ සුක්‍රෝස්. දැන් එහෙනම් උත්තරේ මේකට ලියන්න මොකද්ද? ලැක්ටෝස් කියලා. උත්තරේ ලැක්ටෝස්. ඊළඟ එක. ඉහත අණුව නිර්මාණය වීමට දායක වන මොනොසැකරයිඩ් අණු යුගල අතර ඇති වී තිබෙන රසායනික බන්ධනය. කලින් කිව්ව මොකද්ද? බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනය. ලියන්නේ කොහොමද? බීටා මේ බන්ධනයේ නම බීටා ලිව්වා වරහණක් දැම්මා 1,4 ලිව්වා ග්ලයිකොසිඩික් බන්ධනය. බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනය. බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනය. ඊළඟ එක අපෙන් අහනෝ උක්තාණුව ජල විච්ඡේදනයෙන් සෑදෙන මොනොසැකරයිඩ්. අපි දැනටත් තියලා තියෙන්නේ මොකද්ද? එකක් බීටා ගැලැක්ටෝස් අනිත් එක බීටා ග්ලූකෝස්. බීටා ගැලැක්ටෝස් බීටා ග්ලූකෝස්. බීටා ගැලැක්ටෝස් බීටා ග්ලූකෝස්. ඊළඟ එක අපෙන් අහන මොකද්ද? සතුන් තුල ශක්තිය ගබඩා කරන ග්ලයිකොජන් වල වැඩි වශයෙන් අඩංගු ශාකනය වී ඇති ජෛවාණු වර්ගය. අපි මීට කලිනුම් කතා කරා. පිෂ්ඨය සහ ග්ලයිකොජන් කියන දෙකේම තියෙන ශාකනය වෙච්ච පොලිසැකරයිඩේ නම තමයි ඇමයිලෝපෙක්ටින්. එහෙනම් ඊළඟ එකට උත්තරේ මොකද්ද? ඇමයිලෝපෙක්ටින්. අපි ඒක කලිනුම් කතා කරා. ශාකනය වෙන්නකොට මෙතන බන්ධනයක් තියෙනවා මොකද්ද? ඇල්පා 1,6 ග්ලයිකොසිඩික් බන්ධනනේ. එහෙනම් ඔය දෙකේම ඇමයිලෝපෙක්ටින් තියෙනවා. ග්ලූකෝස් වල සමා වෙන පිෂ්ඨය සහ ග්ලයිකොජන් වල. ඊට පස්සේ අපිට අවසාන B කොටසට යන්න තියෙන්නේ. ඒකත් බලලා අපි අවසන් කරමු. මොකද කියන්නේ? ප්‍රෝටීන වල තැනුම් ඒකක කුමන නමකින් හැඳින්වේද? අපි දන්නවා ප්‍රෝටීනයක තැනුම් ඒකකයට කියන්නේ අපි ඇමයිනෝ අම්ලයක් කියලා. ඕනම ඇමයිනෝ අම්ලයක් නිර්මාණය වෙන ප්‍රධාන ක්‍රමවේදයක් තියෙනවා. ඇමයිනෝ අම්ලයක් සෑදෙන ප්‍රධාන ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි මැද තියෙන කාබන් පරමාණුවක්. ඔය මැද තියෙන කාබන් පරමාණුව වටා මෙන්න මැද කාබන් පරමාණුව මේ කාබන් පරමාණුව වටා කාණ්ඩ 4ක් තියෙනවා. ඒ කාණ්ඩ 4 තමයි හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. ඒ වගේම COOH කාණ්ඩයක් තියෙනවා. NH2 කාණ්ඩයක් තියෙනවා. මෙන්න මෙතන කාණ්ඩය වෙනස් වෙනවා. වෙනස් වෙන කාණ්ඩයට අපි නමක් කියනවා R කාණ්ඩය කියලා. මේ කාබන්ට අපි නමකුත් කියනවා ඇල්ප කාබන් කියලා. ඒ කියන්නේ කාබොක්සිල් කාණ්ඩය හෙවත් COOH කාණ්ඩයට යාබද කාබන් පරමාණුවට තමයි ඇල්ප කාබන් කියන්නේ. ඔය ඇල්ප කාබන් වටා තිබෙන NH2 කියන්නේ ඇමයින් කාණ්ඩය හෙවත් ඇමයිනෝ කාණ්ඩය, COOH කියන්නේ කාබොක්සිල් කාණ්ඩය, හයිඩ්‍රජන් පරමාණුව සහ R කාණ්ඩය කියලා කාණ්ඩ 4ක් තියෙනවා. ඒ නිසා ප්‍රෝටීන වල තැනුම් මේකකය ඇමයිනෝ අම්ල. ප්‍රෝටීන අතරින් ශරීරයේ අවයවවල ව්‍යුහ සෑදීමට වැදගත් වන ජලයේ දිය නොවන ප්‍රෝටීනය. මෙහෙමයි. අපේ ශරීරයේ තියෙන ප්‍රෝටීන අපි විවිධ විදියට වර්ගීකරණය කරනවා. එකක් තමයි ව්‍යුහමය ප්‍රෝටීන සහ ගෝලිකාමය ප්‍රෝටීන. ව්‍යුහමය ප්‍රෝටීන කියන්නේ ව්‍යුහ හදන්න වැදගත් වෙන ඒවා. ඒවා කිසි විටක ජලයේ දිය වෙන්න බැහැනේ. ජලයේ දිය වුණොත් ව්‍යුහයක් තියෙන්නේ නැහැනේ. අපට හම්බෙන ප්‍රධාන ව්‍යුහමය ප්‍රෝටීන දෙකක් තියෙනවා. එකක් තමයි කොලජන්. අනිත් එක තමයි කෙරටින්. මේ දෙකම ව්‍යුහමය ප්‍රෝටීන. කොලජන් තියෙන්නේ සම්බන්ධක පටකවල. මොනවද සම්බන්ධක පටක කියන්නේ? අස්ථි, ඒ වගේම මේ කාට්ලේජ් අන්න ඒව තමයි සම්බන්ධක පටක. එවැනි සම්බන්ධක පටකවල තියෙන ප්‍රෝටීනය කොලජන්. ඒ නිසා මිනිස් ශරීරයක සාමාන්‍යයෙන් 3න් 1ක් විතර මුළු බරෙන් 3න් 1ක් විතරම තියෙන කොලජන්. අය අපේ අස්ථි තියෙනනේ පෘෂ්ඨවංශීන්ගේ. කෙරටින් තියෙන්නේ සම නියපොතු හිසකෙස් අතගාලා බලන්න අං
ඒ වගේ ඒවායි නියපොතු ඒ වගේ ඒවායි දකින්න හම්බෙන එක තමයි මොකද්ද? කෙරටින් කියන්නේ. ඒවා සමේ තියෙන්නේ. හරිද? එතකොට මෙතනින් වැඩිපුරම තියෙන එතකොට කොලජන් ප්‍රෝටීන. ඒ නිසා පිළිතුර ලියන්න කොලජන්. වැඩිපුරම තියෙන ප්‍රෝටීන වර්ගය තමයි කොලජන් ප්‍රෝටීනය වන්නේ. පළවෙනි එකට උත්තරය අමයිනෝ අම්ල. ප්‍රෝටීන වල තැනුම් මේකකය කුමන නමකින් හඳින්නේද? මේ තමයි තැනුම් මේකකය. ඒකේ නම ඇමයිනෝ අම්ල. ප්‍රෝටීන වල තැනුම් මේකකේ නම තමයි ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල ව්‍යුහය තමයි මේ ඇන්දේ. ලියන්න ඕනේ ඇමයිනෝ අම්ල. දෙවෙනි එක වැඩිපුරම තියෙන එක කොලජන්. තුන්වෙනි කොටස එන්සයිම යනු විශේෂ ගුණ ඇති ප්‍රෝටීනයකි. එන්සයිමේ විශිෂ්ටතාවය ලෙස හඳුන්වන්නේ කුමක්ද? ඔයගොල්ලෝ මෙහෙම හිතන්නකෝ. එන්සයිම කියන්නේ ඉස්සරහට අපි කතා කරන යා ගැන එන්සයිම කියන්නේ ප්‍රෝටීන වලින් තෘතීක ව්‍යුහය සහිත ගෝලිකාමය ප්‍රෝටීන. මේ එන්සයිම වල විශේෂත්වය තමයි එන්සයිමයට ක්‍රියාත්මක වෙන්න සුවිශේෂී වන උපස්තරයක් තියෙන. උදාහරණයක් ප්‍රෝටියේස් එන්සයිමය ක්‍රියාත්මක වන්නේ ප්‍රෝටීන් මත විතරයි. එයාට බෑ කාබෝහයිඩ්‍රේට් මත ක්‍රියාත්මක වෙන්න. ලයිපේස් එන්සයිමයට පුළුවන් ලිපිඩ මත. කාබෝහයිඩ්‍රේට්ස් වලට පුළුවන් කාබෝහයිඩ්‍රේට් මත. මේ විදියට අදාළ එන්සයිමය සුවිශේෂී උපස්තරයකුත් එක්ක පමණක් ක්‍රියාත්මක වෙනවා නම් ඒකට හඳුන්වන නම තමයි මොකද්ද? එන්සයිම් වල විශේෂතාවය. ඒ විතරක් නෙවෙයි. එන්සයිම් උපස්තරත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙනකොට අතුරුඵල හෝ අපද්‍රව්‍ය වගේ දේවල් සෑදීමක් වන්නේ නැහැ. මේ කාරණයට මේ සම්බන්ධයට තමයි අපි කියන්නේ මොකද්ද? එන්සයිම් වල විශේෂතාවය. හරියට මේ වගේ. මේ අදාළ එන්සයිමයේ විශේෂ තියෙන සක්‍රීය ප්‍රදේශය කියලා එකක්. ඒ සක්‍රීය ප්‍රදේශයට හරියටම මැච් වෙන්නේ මොකද්ද? අදාළ උපස්තරයේ සක්‍රීය ප්‍රදේශය. හරියට යතුරකින් අගුලක් අයිනා වගේ. ඒ යතුරට ඒ අගුල විතරයිනේ ක්‍රියාත්මක වන්නේ. ඒ වගේ අදාළ එන්සයිමයට අදාළ උපස්තරය විතරයි අදාළ වන්නේ. ඒ නිසා ලියන්න උත්තරේ ඒක දන්නේ නැති අය එන්සයිම් වල විශේෂ ගුණ කියන විශිෂ්ටතාවය කියන එක මොකක්ද කියන එක ලියන්න. එන්සයිමය අදාළ උපස්තරය සමග පමණක් එන්සයිමය අදාළ උපස්තරය සමග පමණක් එන්සයිමය අදාළ උපස්තරය සමග පමණක් ක්‍රියා කරන අතර එන්සයිමය අදාළ උපස්තරය සමග පමණක් ක්‍රියා කරන අතර අපද්‍රව්‍ය හෝ අතුරුඵල සෑදීම සිදු නොකිරීමයි. අපද්‍රව්‍ය සහ අතුරුඵල සෑදීම සිදු නොකිරීමයි. ඊට පස්සේ බලන්න හතරවෙනි කොටස. ලදරු ආහාර නිෂ්පාදනයේදී ප්‍රෝටීන වල පෙරජීරණය සඳහා ප්‍රෝටියේස් යොදා ගැනීම. ලදරු ආහාර කියන ආහාරවලදී ලදරුවගේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් විකසනය වෙලා නැති නිසා පූර්ණ ජීර්ණයට පෙර ජීර්ණය ලක් කරපු ආහාර තමයි සාමාන්‍යයෙන් ශරීරගත කරන්නේ. ඒකට ප්‍රෝටීන ජීර්ණය කරන්න යොදා ගන්නෝ ප්‍රෝටියේස් කියන එන්සයිමේ. දැන් මොකද්ද මේ ප්‍රශ්නයෙන් අහන්නේ? අපිට කියනවා මොකද්ද? ලදරු ආහාර දැන් හතරෙන් කොටස තමයි මේ උත්තරේ කියන්නේ. ලදරු ආහාර නිෂ්පාදනයේදී ප්‍රෝටීන වල පෙරජීරණයට තමයි ප්‍රෝටියේස් යොදාගන්නේ. ප්‍රෝටියේස් වල ක්‍රියාකාරීත්වය වෙනස් කළ හැකි සාධක දෙකක්. අපි පන්තියේ ප්‍රෝටියේස් වල ක්‍රියාකාරීත්වය වෙනස් කළ හැකි සාධක කියලා කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ එන්සයිමයක ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න පුළුවන් සාධක. අපි දන්නවා එන්සයිමයක ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න පුළුවන් සාධක තමයි ඉහළ උෂ්ණත්වය. මොකද ඉහළ උෂ්ණත්වයේදී ප්‍රෝටීන වල එන්සයිම විනාශ වෙනවා. ඊට අමතරව pH අගය. pH අගය කිව්වට පස්සේ දෙකක් අයත් වෙනවා. අම්ල සහ බෂ්ම. දැන් පරණ සිලබස් එකේ අම්ල බෂ්ම කියලා වෙන වෙනම තිබ්බට අලුත් සිලබස් එකේ තියෙන pH අගය. එහෙනම් දෙවෙනි එක මොකද? pH අගය. තුන්වෙනි එක බැරලෝහ. හතරවෙනි එක සාන්ද්‍ර ලවණ. අහලා තියෙන දෙකයිනේ. ඊට අමතරව අධිශක්ති කිරණ. ඒ වගේ වෙන බලපෑම් ඇති වෙන්න පුළුවන්. හොඳ මේව මොනවද? ඉහළ උෂ්ණත්වය, pH අගය, බැරලෝහ, සාන්ද්‍ර ලවණ. හරිද? ඔන්න හතරවෙනි කොටස. අපි ඉදිරියේදී තව මේවා විස්තරාත්මකව ප්‍රශ්න කතා කරනවා. ඊට පස්සේ අපිට රචනා ප්‍රශ්න පත්‍රය කතා කරන්න තියෙන ගණන් වල ඒකට සුදුසු වෙලාවක් නෙවෙයි දැන්.
අපි ඒකට ඊළඟ දවසේ දාමු. පළවෙනි ප්‍රශ්නේ ඒ වල හතරවෙනි කොටසට ළමයි ප්‍රශ්නය අහනු. පළවෙනි ප්‍රශ්නයේ ඒ වල හතරවෙනි කොටස කියන්නේ ලැක්ටෝස් ජල විච්ඡේදනය හැදුනේ බීටා ගැලැක්ටෝසෙයි බීටා ග්ලූකෝසෙයි. මම මෙතන ඇඳලා තිබුණා බීටා ගැලැක්ටෝසුයි බීටා ග්ලූකෝසුයි. බීටා ගැලැක්ටෝස් සහ බීටා ග්ලූකෝස් වලින් තමයි ජල විච්ඡේදන වුණාට පස්සේ හැදෙන්නේ. හොඳයි. එහෙනම් අපි මෙතනින් අද දවසේ වැඩ අවසන් කරමු. අපි ඊළඟ දවසේ තව ප්‍රශ්න පත්‍රයක් මම එකතු කරලා WhatsApp group එකට දාන්නම්. යාළුවන්ට WhatsApp group එකේ link එක share කරන්න. එතකොට තව අයටත් දැනගන්න පුළුවන් නේ. මම link එකක් දානවා. ගුණ link එක ගන්නත් පුළුවන්. විශේෂයෙන් ක්ලාස් එකේ නැති අය එන අය ඕන කෙනෙකුට 2026 27 second side first side කිසිම ભેදයකින් තොරව සම්බන්ධ වෙන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැතුව වැඩේ තේරුණා කියලා. ඊට පස්සේ B වල හතරවෙනි කොටසට උත්තරය අහන B වල හතරවෙනි කොටසට කිව්වේ ඉහළ උෂ්ණත්වය මෙතන මම ලියලා තියෙනවා ඉහළ උෂ්ණත්වය pH අගය බැරලෝහ ඒ වගේ දේවල් තමයි උදාහරණ සාන්ද්‍ර ලවණ ඒ වගේ දේවල් තමයි උදාහරණ. මේ ඔයගොල්ලොන්ට මේ ක්ලාස් එක සම්බන්ධයෙන් මොනවා හරි තව දෙයක් තියෙනවා නම් ප්‍රාන්තය කරා හොඳද තේරුණාද විශේෂයෙන් මගේ ක්ලාස් එන්නේ නැති ළමයි. එන අය කොහොමත් මම හොඳයි කියලා දන්නවා. හොඳ රුගාන නිසා තමයි මගේ ක්ලාස් එන්නේ ෆිසිකල් මොනවා හරි හේතුවක් නිසා මගේ පන්තිර ෆිසිකල් පන්තිර එන්න බැරි වෙච්ච අය ඉන්නෝනේ මෙතන සම්බන්ධ වෙලා. ඒ අයට මොනවද හිතුනේ අද පන්තිය ගැන හොඳට තේරුණාද උගන්වපු දේවල්. ඒ සම්බන්ධයෙන් පොඩි කමෙන්ට් එකකුත් දාගෙන ලිව් වෙන්න. අපි එහෙනම් ලබන සතියේ හම්බෙමු. ගෲප් එකට මම මෙසේජ් එකක් දාන්නම් සහ ඊළඟ පේපර් එක දාන්නම්. ඒ වගේම WhatsApp group link එක දාන්නම්. ඒක යාළුවන්ට share කරන්න. ක්ලාස් එක ගැන ඕගොල්ලෝම යාළුවන්ට කියන්න හොඳද නැද්ද කියලා වැඩපිළිවෙල ගැනත් කියන්න. එහෙනම් මම මෙතනින් නවතිනවා. කාටවත් එනම් සරණයි. කමෙන්ට් එකක් දාගෙන නම් ලිව් වෙන්න.